හරි ළමයි. මේක පොඩ්ඩක් අලුත් වැඩක්. මම මේකද කරන්න යන්නේ පාස් පේපර්ස් ටොපික් වයිස් ඩිස්කස් කරන්න තමයි යන්නේ. ගොඩක් දුරට 1995 වගේ ඉඳලා 2024 වගේ වෙනකන් තියෙන ගන්න ප්‍රශ්න ටික ඔක්කොම එකවර ඩිස්කස් කරලා දානවා. මොකද ඒක උඩ කට්ටියට ගොඩක් ලේසි ඒ ටික බලලා ගොඩ දාගන්න. ඒත් එක්ක මම මේකෙදි තව කරන දේ තමයි මම ප්‍රශ්න කතා කරද්දී තියරිත් ඔය කට්ටියට ඒක ටික මතක් කරලා මොකද අර තියරිත් ලොකුවට මතක නැති දරුවෙක්ට උනත් ඒක ගොඩ දාගන්න ලේසි වෙන්න තමයි මම මේක කරන්නේ. අපි යමු මම 1995 ඉඳලා තමයි ඉස්සරහට ප්‍රශ්න ටික ඩිස්කස් කරගෙන ඉන්නේ. අපි යන් 1995 A-level ගානට. හරි. මේක කියන්නේ සුමට A හා B කප්පි දෙකක් මතින් යවා ඇති P සැහැල්ලු තන්තු දෙකක් මගින් රඳවා ඇති P වේදිකාවක් මත බර 500 නිව්ටන් වන මිනිසෙක් සිටගෙන සිටින්නේ රූපේ පෙන්වන ඇති පරිදි තන්තුව පහළට ඇදීම මගිනි. වේදිකාවේ බර නිව්ටන් 1000 නම් වේදිකාව නිශ්චලව තබා ගැනීමට මිනිසා විසින් තන්තුව මත යෙදිය යුතු බලය තමයි මේකදී අහන්නේ. හරි. අපි බලමු. මෙන්න මෙහෙම A කියලා කප්පියක් තියෙනවා. ඒතර මෙන්න මෙහෙම වේදිකාව තියෙනවා. ඒතර ඒකට අපිට ගාණ කියලා තියෙනවා. වේදිකාවේ බර නිව්ටන් 1000ක් විදිහට. ඊට පස්සේ මේ එන තන්තුව මෙන්න මෙහෙම තවත් කප්පියක් තුලින් ගිහිල්ලා ඒකේ කෙලවර තමයි අර මිනිස්සයා මෙන්න මෙහෙම අල්ලගෙන ඉන්නේ. හරි. මේක තමයි B කප්පිය. මේක මෙන්න මෙහෙම සිවිලිමිට වගේ එකට සම්බන්ධ කරලා තියෙනවා. හරි. එතකොට අපි බලමු කොහොමද මේක මේ මිනිස්සයාට මෙයා සමතුලිතතාවයේ තියාගෙන ඉන්න පුළුවන් කියලා. එතකොට මෙන්න මේ කප්පිය හරහා යන තන්තුව තියෙනනේ. ඒ තන්තුව ඇවිල්ලා මෙන්න මේ වේදිකාවට සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් එක්ක මේ යන තන්තුව ඇවිල්ලා මෙතනින් වේදිකාවට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ මිනිස්සයා මෙන්න මේ තන්තුව මෙහෙම අදිද්දී මෙතනින් ආතතියක් ගොඩ නැගිලා මෙන්න මේ දණ්ඩ මත මෙයාගේ මෙන්න මෙහෙම උඩට බලයක් ඇති වෙනවා. සහ මේ තන්තු දෙක මගින් ඇති කරන ආතතියට සමාන ආතතිය මෙන්න මේ තන්තු මත ඇති වෙලා ඒක මොකද වෙන්නේ? මෙන්න මේ දණ්ඩට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට දණ්ඩ උස්සන් ඉන්නේ මෙන්න මේ තන්තු දෙක මගින්. එතකොට අපි ඔය තන්තු දෙකේ ආතති දෙක ගැන අපිට අවබෝධයක් තිබ්බනම් අපිට පුළුවන් මේ ගාන විසඳ ගන්න. ඉතින් අපි මේ වගේ ගානක් ආවම මුලින්ම කරන්න ඕනේ ළමයි එක එක වස්තුන්ට නැත්නම් එක එක කට්ටියට අදාළ නිදහස් බල රූප සරහන් ඇඳ ගන්න. එතකොට මේ ගානේ තව දෙයක් යාලා කියලා තියෙනවා. සැහැල්ලු තන්තුවක්. සැහැල්ලු තව මෙතෙන් එන්න ඕනේ අවිතන්නේ කියලා එකක්. සැහැල්ලු අවිතන්නේ තන්තුවක් කියන ළමයි ඒ තන්තු ඇදෙන්නේ නැහැ. එතකොට අපි තන්තුව ගත්තොත් එහෙම මේ වගේ තන්තුවක හැමතැනම ආතතිය එකයි. ඒක තමයි ඔය සැහැල්ලු තන්තු කියන්නේ. මොකද තන්තුවේ ස්කන්ධයක් තිබ්බොත් එහෙම තන්තුවේ ආතතිය තනින් තන වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ තන්තුවේ ස්කන්ධයක් තිබ්බොත් එහෙම මේ තන්තුවේ ආතතිය තනින් තන වෙනස් වෙනවනේ. ඒතර එහෙම නැහැ. තන්තුවේ ආතතිය හැමතැනම එකයි කියලා කියන්නේ තමයි ඔය සැහැල්ලු තන්තු කියලා කියන්නේ. ඒත් එක්කම තව එකක් කියනවා සැහැල්ලු සුමට කප්පියක් මතින් යවලා තියෙනවා කියන්නේ සුමට කප්පියක් මතින් යවලා තියෙනවා කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ මෙන්න මෙහෙම කප්පිය දෙපැත්තේ ආතති දෙක සමානයි කියලා කියන්නේ. ඒතර මෙතන ආතතිය තියෙනවා මෙතන ආතතිය T කියලා කියන්නම තමයි ඔය ඕක අපිට කියලා දෙන්නේ. හරි ඒක මම පොඩ්ඩක් ඔය කට්ටියට අදහසක් ගන්න කිව්වේ මතක ගන්න. අපි යන් එක එක වස්තුන්ට අදාළ බල රූප සරහන් ඇඳ ගන්න. මම ඉස්සනම් පළවෙනිට ඒ කප්පියට අඳින්නම්. ඒ කප්පියේ මෙන්න මෙහෙම පල්ලයට ආතති දෙකක් තියෙනවා. ඊට පස්සේ B කප්පිය ගත්තොත් B කප්පියට මෙන්න මෙහෙම යන ආතති දෙකක් තියෙනවා. ඉතින් අපි හිතමු මිනිස්සයා මෙන්න මෙහෙම මේ B කප්පිය මත පල්ලෙහාට මෙන්න මෙහෙම එයා අදින්න ඕනේ. පල්ලෙහාට ඒ කියන්නේ මෙයා මේ තන්තුව මත කොහෙටද බලයක් දාන්නේ? පල්ලෙහාට මෙන්න මේ දිශාවට මෙන්න මේ පැත්තට මෙයා බලයක් දාලා මේ තන්තුව මෙහෙට අදින්න ඕනේ. එතකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව මිනිස්සයා මත ඇති වෙන මෙන්න මේ පැත්තට මෙන්න මිනිස්සයා මත උඩට බලයක් ඇති වෙනවා. හරිද? එතකොට මම මිනිස්සයාගේ බල රූප සරණ ඇඳුවොත් එහෙම මිනිස්සයාගේ අත මත මෙන්න මෙහෙම උඩට අර තන්තුවට විශාලත්වයෙන් සමාන බලයක් ඇති වෙන්න ඕනි. හරිද? එතකොට අපි ගත්තොත් එහෙම මිනිස්සයා අදින ආතතිය T නම් මෙන්න මෙතනින් ඇති වෙන ආතතියත් T ම තමයි. හරිද? එතකොට මෙතනින් මේ උඩට තියෙන ආතතිය ගත්තොත් එහෙනම් අපිට ගන්න පුළුවන් දෙකක් T කියලා. මොකද මේක සමතුලිතව තියෙන හින්දා මේ සිරස් බල සමාන වෙනවා. එතකොට ඔය මෙන්න මේ 2T කියන තන්තුව තමයි මෙන්න මේ A කියන කප්පිය හරහා යන්නේ. එතකොට මෙයාගේ ආතතිය දෙකක් T වෙනවා. හරිද? එතකොට මෙතනින් පල්ලෙහාට ක්‍රියා කරනවා මිනිස්යාගේ බර. ඒක ඇවිල්ලා අපිට දීලා තියෙනවා නිව්ටන් 500යි කියලා. හරිද?
එතකොට ඒත් එක්කම දැන් මිනිස්සයාට වේදිකාව මතින් මිනිසයාගේ කකුල් මත ඉහළට ඇති කරනවා තව අභිලම්භ ප්‍රතික්‍රියාවක්. හරි. එතකොට අපි දැන් මේ තුනට ඇදගෙන ඉවරයි. දැන් අපි ඊළඟට බලමු කොහොමද වේදිකාවට නිදහස් බල රූප සටහනක් ඇඳගන්නේ කියලා. එතකොට වේදිකාව ගද්දී පළවෙනියටම අපි මාක් කරන්න ඕනේ වේදිකාවට එයාගේ බර තියෙනවා. වේදිකාවේ බර ඇවිල්ලා නිව්ටන් 1000යි. ඒත් එක්කම තව මෙයා උස්සගෙන ඉන්නේ කවුද? මෙන්න මේ තන්තු දෙක මගින්. ඒ තන්තු දෙකේ ආතතිය අපිට මෙතනින් මාක් කරන්න පුළුවන් T කියලා. මෙතනින් මාක් කරන්න පුළුවන් දෙකක් T කියලා. හරිද? ඒත් එක්කම දැන් අපි මිනිස්යාගේ බර මෙතන මාක් කරන්න යද්දී අපි මෙතෙන්ට නිව්ටන් 500යි කියලා දැම්මොත් හරිද? දැන් ඔය කට්ටිය පොඩ්ඩක් මේක නවත්තලා හිතලා බලන්න නිව්ටන් 500යි කියලා මිනිස්යාගේ බර දැම්මොත් හරිද කියලා. නෑ. ඒක වැරදි. ඒකට හේතුව තමයි කිසිම වෙලාවක මේ තියෙන මේ දණ්ඩට මිනිස්යාගේ බර නෙමෙයි දැනෙන්නේ. මිනිස්සයා මේ දණ්ඩ මත ඇති කරන ප්‍රතික්‍රියාව තියෙන්නේ. අන්න ඒක තමයි මෙයාට දැනෙන්නේ. එතකොට මෙන්න මේකට විශාලත්වයෙන් හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයක් තමයි මෙන්න මේ පැත්තට මිනිස්යාගේ අභිලම්භ ප්‍රතික්‍රියාවෙන් දණ්ඩ මත ඇති කරන්නේ. එතකොට ඒක ඇවිල්ලා අපි මෙයාගේ සීනස් බල සම්තුලිතතාවය සැලකුවොත් එහෙම T + R = 500 කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මට R කියන එක ගන්න පුළුවන්. ඇවිල්ලා 500 ඍණ T. හරි නේද? එතකොට මේ දණ්ඩ මත ක්‍රියා කරන්නේ 500 ඍණ T නිව්ටන් කියලා බලයක්. එතකොට මේක ළමයි සමතුලිතතාවයෙන් ඉන්නේ. එතකොට මේ කට්ටියගේ සිරස් බලයි ස්ථිරස් බලයි සමාන වෙන්න ඕනේ. එතකොට මට පුළුවන් සිරස් බල සමතුලිතතාවය සලකන්න. සිරස් බල සමතුලිතතාවය ගත්තොත් එහෙම සිරස් බල සමතුලිතතාවය ගත්තාම ඉහළට තියෙනවා 2ක් T ධන T සමානයි 1000 ධන 500 ඍණ T. ඒතර මේ ඍණ T මේ පැත්තට එද්දි ධන T වෙනවා. ධන T කියන්නේ 1 T එකක් තියෙන මේ T එකයි 2ක් T 2ක් T 2ක් T කියන්නේ 4ක් T. 4ක් T බෙදීම 1500 කියලා තියෙන්නේ. එතකොට 1500 4ෙන් බෙදුවා කියන්නේ 1500 අපි ඉස්සෙල්ලා දෙකෙන් බෙදුවොත් එහෙම 750යි 750 දෙකෙන් බෙදුවොත් එහෙම 375. එතකොට T කියන්නේ 375යි නිව්ටන් කියලා තමයි උත්තරේ එන්න ඕනේ. හරි. එතකොට ඔක තව කාට හරි තව විදිහකට හදන්න පුළුවන්. මම ඒක පොඩ්ඩක් නිකන් මෙතනදී කතා කරන්න. එතකොට දැන් අපි එක එක්කෙනාගේ වෙනමනේ මේ නිදහස් බල රූප සටහන සැලකුවේ. එතකොට මට පුළුවන් අවශ්‍ය නම් මේ දණ්ඩ සහ මනුස්සයා කියන පද්ධති දෙකම එකට සලකන්න. හරිද? එතකොට මොකද වෙන්නේ? මේ මනුස්සයාගෙන් මෙයා මත ඇති වෙන අභිලම්භ ප්‍රතික්‍රියාව සහ දණ්ඩේ මනුස්සයා මත ඇති වෙන අභිලම්භ ප්‍රතික්‍රියාව කැපිලා යනවා. මොකද ඒ දෙන්න අභ්‍යන්තර බලන. එතකොට මේ දෙන්න පද්ධතියක් විදිහට මම සලකන්නේ. එතකොට මෙයාගේ මෙයාට ඇති වෙන අභිලම්භ ප්‍රතික්‍රියාවයි මෙයාගේ මෙයාට ඇති වෙන අභිලම්භ ප්‍රතික්‍රියාවයි කැපිලා යනවා. එතකොට මෙයාගෙන් මෙන්න මෙහෙම බර පල්ලෙහාට ක්‍රියා කරනවා 500යි නිව්ටන් කියලා. එතකොට මෙතනින් ක්‍රියා කරනවා දණ්ඩේ බර නිව්ටන් 1000යි. ඒ වගේ මෙතනින් ආතතියක් ක්‍රියා කරනවා T. මෙතනින් උඩට ක්‍රියා කරනවා 2ක් T. එතකොට ආය අපි උඩට සීරස් බල සම්බන්ධතාවය සලකුවොත් එහෙම ඉන්නේ 4ක් T සමානයි 1500යි නිව්ටන් කියලා. අර එකම අපිට ටක් ගාලා ගන්න පුළුවන් T සමානයි ඒත් එනවා අපිට 375යි නිව්ටන් කියලා. හරි අපි යමු ළමයි ඊළඟ ගානට. මේක ඇවිල්ලා 1995 ගාන. මේක මම හිතනවා කඩලා අයිඩියා එකක් එන්නද කියලා. හැම වෙලාවෙම බලන්න මේ එක එක්කනට අඳිද්දී අභිලම්භ ප්‍රතික්‍රියා එනවා නම් ඒවා ගැන හරියටම ඔළුවේ තියාගන්න නැත්නම් ගාන වර්ධින්න ඉඩ තියෙනවා. ඒ වගේම අපිට නිදහස් බල රූප සටහන ඇතුළත බල සමතුලිතතාව දාද්දී ඕනෑම පද්ධතියක් සලකන්න පුළුවන්. දැන් අපි සැලකුවේ මෙන්න මේ පද්ධතියනේ. අපිට අවශ්‍ය නම් මෙන්න මේ පද්ධතිය උනත් සලකන්න පුළුවන්. අවශ්‍ය නම් මේ පද්ධතිය උනත් සලකන්න පුළුවන්. ඕන එකක් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒතර මෙතනින් ඇවිල්ලා 4ක් T. ඔය ඔක්කොම කැපිලා යනවා. එතකොට උඩට තියෙන 4ක් T නිකන් මම ඒක ඇඳලා පෙන්නනොත් එහෙම මෙතනින් මෙන්න මේ ආතතිය විතරයි එන්නේ 4ක් T සමානයි 1500 නිකම්ම ගන්න පුළුවන් මේක. එතකොට අර අපි බර ලකුණු කරන්නේ කොහෙන්ද? අපි මොන කාගේද නිදහස් බල රූප සටහන සලකන්නේ සමතුලිතතාවය සලකන්නේ කියලා ගන්න තියෙන්නේ. මොකද මෙයා සමතුලිතතාවය ඉන්නවා කියන්නේ ඕන කෙනෙක්ගේ සමතුලිතතාවය සලකලා අපිට සමීකරණ ගන්න පුළුවන්. හරි. අපි යන් ඊළඟ ගන්න 1996 ගන්න. හරි ළමයි.
ඊළඟට කියන්නේ 1996 ගාන කියන්නේ පහත දක්වා ඇති බල කාණ්ඩ සඳහා සංප්‍රයුක්ත බලය ශුන්‍ය තිබිය ශුන්‍ය බලයක් තිබිය නොහැකිය කොමකටද කියලා අහනවා. එතකොට තමයි බල සමතුලිතතාවය කියන්නේ. එතකොට අපිට දැන් ඔය සිලබස් එකේ හම්බෙන බල සමතුලිතතාවයට කොටස් දෙකක්. ඒ කියන්නේ බල දෙකක් යටතේ සමතුලිතතාවය සහ බල තුනක් යටතේ සමතුලිතතාවය තමයි ගොඩක්ම අපි කතා කරන්නේ. තව බල ගොඩක් වැඩි වෙන අවස්ථාවලුත් තියෙනවා. බල පද්ධතියක සමතුලිතතාවය නේ මම කියන්නේ. බල තුනක් සහ බල දෙකක් යටතේ සමතුලිතතාවය ගත්තොත් එහෙම බල දෙකක් යටතේ සමතුලිත වෙන්න නම් අවශ්‍යතාවය තමයි ළමයි බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. එකම ලක්ෂයක් කරහා යන්න ඕනේ. ඒ කියන්නේ බල දෙක මෙන්න මෙහෙම එකම ලක්ෂයකින් දෙපැත්තට ගියේ නැත්නම් ඒ පද්ධතිය සමතුලිතතාවය තියෙන්න බෑ. මොකද හදිස්සියට මේ දෙන්න සමාන්තර වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මේ දෙන්න අතර බල යුග්මයක් ඇති වෙනවා. ඒක ඔළුවේ තියාගන්න. ඒත් එක්කම තමයි බල තුනක් යටතේ සමතුලිත වෙන්න නම් අවශ්‍යතාවය තමයි බල තුන ඔක්කොම ඒක ලක්ෂ්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ එකම ලක්ෂයක් කරහා ඒ කට්ටියගේ ක්‍රියා රේඛාවන් යන්න ඕනේ. අනිත් එක තමයි බල තුනම ඒක තලිය වෙන්න ඕනේ. ඒ කියන්නේ එකම තලයක තියෙන්න ඕනේ. හරිද? ආයි බල තුනක් යටතේ සමතුලිත නම් සමතුලිත ඒ කියන්නේ සංප්‍රයුක්තයක් තියෙන්න බෑ. සහ ඕනෑම ලක්ෂයක් කොට මේ වස්තුවේ ගුණ විජය එකේ ශුන්‍ය වෙනවා. හරිද? එතකොට මේක කියන්නේ බල තුනක් යටතේ සමතුලිතතාවයක් තමයි මේකදී කතා කරන්නේ. එතකොට ළමයි සාමාන්‍යයෙන් බල තුනක් යටතේ සමතුලිතතාවය අපි ගද්දී පොඩි නියමයක් වගේ එකක් තියෙනවා. දැන් හිතන්න දැන් තියෙනවා F1 F2 F3 කියලා බල තුනක් තියෙනවා කියලා හිතන්න. එතකොට මේකෙන් විශාලම බලය මම කියනවා F3 කියලා. හරිද? එතකොට අනිවාර්යෙන් මේ F3 කියන බලයට වඩා අනිත් බල දෙක එකතුව තියෙන්නේ එක්ක සමාන වෙන්න ඕනේ හෝ වැඩි වෙන්න ඕනේ. F1 ධන F2. ඒ කියන්නේ දැන් බල තුනක පද්ධතිය ගත්තාම ඒ බල තුන් දෙනා ගත්තහම තුන් දෙනාගේ එක්කෙනෙක් ඉන්න ලොකුම බලයක් ඉන්නවනේ. ඒ බලයට වඩා අර ඉන්න පොඩි දෙන්න ඉන්නේ. ඒ දෙන්නගේ එකතුව සමාන හෝ විශාල වෙන්න ඕනේ. ඒ කියන්නේ ලොකු බලයට වඩා අර දෙන්නගේ එකතුව සමාන හෝ වැඩි වෙන්න ඕනේ. එතකොට ඒක තමයි මේ වගේ ගානක් අපිට කොට දාගන්න තියෙන සිම්පල්ම තියරි එක. එතකොට දැන් බලන්න මේකේ උත්තර තියෙනවා පහක්. පළවෙනි එක තමයි 2 2 2. ඒ කියන්නේ 2 2 2යිනේ. 2 2 2. එතකොට අපි හිතමු මෙයා ලොකුම එක්කනා කියලා. මේ දෙන්නගේ එකතුව මේකට වඩා වැඩිනේ. එතකොට මේ දෙන්න අතර සමතුලිතයක් තියෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන අවස්ථාවක් අපිට හොයාගන්න පුළුවන්. එතකොට දෙවෙනි එක ඇවිල්ලා 2යි 3යි 4යි. හරිනේ. එතකොට මේ කඩේ විශාලම බලය ඇවිල්ලා නිව්ටන් 4යි. නිව්ටන් 4 කියන එක්කනා මේ 4ට වඩා මේ දෙන්නගේ එකතුව වැඩිනේ. 3 දන 2 දන 3 කියන එක. ඊට පස්සේ තියෙන්නේ 1 2 2 ඊළඟ එක 1 2 2. එතකොට මේක අපි විශාලතම බලය කියලා ගත්තොත් එහෙම මෙයාට වඩා මේ දෙනෙක් එකතුව වැඩි. එතකොට තුන්වෙනි එක්කෙනාගේ මෙයාගේ සමතුලිතයක් තියෙන්න පුළුවන්. ඊළඟ තමයි 1 1 2. එතකොට මේකෙත් තියෙන්න පුළුවන්. මොකද මෙයාගේ විශාලත්වයට වඩා විශාල හෝ සමාන වෙන්න ඕනේ. එතකොට මෙතන සමතුලිතයක් තියෙන්න පුළුවන්. ඒක සමතුලිතය තියෙන්නේ කොහොමද? මේ පැත්තට 2යි නිව්ටන් කියන බලය තියෙනවා නම් අර අනිත් දෙන්නම මෙන්න මෙහෙම එකම පැත්තට තියෙන්න ඕනේ. මේ දෙන්න ආනතව දාන්න බෑ. ඒ කියන්නේ ආනතව දානවා නම් අනිවාර්යෙන් විශාල වෙන්න ඕනේ. ඒ කියන්නේ සමාන අවස්ථාවේ ඉන්නේ බල දෙක එකම ඒ කියන්නේ එකම ලක්ෂයක මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. නැත්තම් ගන්න බෑ. එතකොට ඊළඟ එක ඇවිල්ලා 1යි 2යි 4යි. හරි බලන්න. මෙතන ගත්තාම මේ බල පද්ධතිය විශාලම බලය ඇවිල්ලා 4යි. ඒක ඒකට වඩා මේ දෙන එකතු වැඩි වෙන්න බෑ අනිවාර්යෙන් මේ කට්ටිය අතර සමතුලිතයක් තියෙන්න. නැහැනේ. එතකොට මේක පොඩි. 4ට වඩා දෙක දන එක කියන්නේ 3යි. එතකොට මේක පොඩි. එතකොට මෙන්න මෙයාගේ සමතුලිතතාවයක් පවතින්න බෑ. එතකොට උත්තරය එන්න ඕනි 5. එතකොට මේක ඔළුවේ තියාගන්න. බල තුනක් හැට සමතුලිත වෙනවා නම් ටක් ගාලා අපි බලාගන්නේ ඒ බල තුනෙන් ලොකුම බලය ගත්තා. එයාට වඩා අනිත් බල දෙක එකතුවේ විශාලත්වය සමාන හෝ වැඩි වෙන්න ඕනේ. එච්චරයි ගාන. එතනින් අපිට කොට දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි ආ 1996ම තව ගානක් තියෙනවා. කප්පියක් දීලා තීටත් එක්ක වෙනස් වෙන විදිහක් තමයි අහන්නේ. හරි. ගාන කියවුවොත් එහෙම ළමයි දෙදෙනෙක් ළිඳකින් වතුර බාල්දියක් අදින අයට රූපේ පෙන්වනු ඇත. තම්තු වල ආතතිය T රූපේ දැක්කන තීටා කෝණය සමග වෙනස් වන අයුරු නිර්වද්‍යව නිරූපණය කරන්නේ පහත දැක්කන කුමන ප්‍රස්ථාරයේදී කියලා අහනවා. මෙන්න මෙහෙම තමයි යාලා ගාන දීලා තියෙන්නේ. මෙන්න මෙහෙම කප්පි දෙකක් දීලා තියෙනවා. ඊපස්සේ මෙන්න මෙහෙම තන්තු දෙකක් දාලා. දැන් සාමාන්‍යයෙන් අපි මේ ළිඳකින් වතුර අදින එක කප්පියක් දාලා. මෙතනදී වෙලා තියෙන්නේ කප්පි දෙකක් දාලා ඒ බාල්දියක් උඩට අදින සීන් එක තමයි මෙතනදී කතා කරන්නේ. හරිද?
ඔන්න ඔහොම බාල්දියක් දාලා මොකක්ද එකක් දාලා එතකොට ඒ කට්ටිය කියනවා මෙන්න මෙහෙම තීටා කියලා එකක් තියෙනවා. මේ තන්තුවේ ආතතිය T. හරිද? පෙන්වන්නද T එක ප්‍රස්ථාරය වෙනස් වෙන විදිහ තමයි අහන්නේ. හරිද? අපි නිකන් මේකේ සම්තුලිත අවස්ථාවක් සලකමු ළමයි. හරිද? හරි ඒත් එක්කම දැන් මේක ගත්තොත් එහෙම එයාගේ තීටා වෙනස් වෙන්නේ ගොඩාක් පොඩි වගේකින් ඉඳලා තීටා 90ට යනකල් වෙනස් වෙන්න පුළුවන්. ඒක ඔය කට්ටියට මම පැහැදිලි කරොත් කොහොමද තීටා කියන එකන බිඳුවේ ඉඳලා 90 වෙනකල් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි දැන් අපි තන්තු ගොඩාක් බුරුල් කරවුවොත් එහෙම දැන් හිතන්න මෙන්න මෙහෙම අවස්ථාවක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම ගොඩාක් තන්තු අර ලිඳ පතුලෙම වගේ තියෙද්දි තීටා ගොඩාක් පොඩි. ඒ කියන්නේ ආසන්න බිඳුවට සමානයි වගේ. ඊට පස්සේ අපි ඕක තන්තු දාලා මෙහෙම ඇදලා බාල්දිය මෙන්න මේ වගේ අවස්ථාවක් වෙනවා කියලා හිතන්න නිකන් ආසන්නව. එතකොට ওই තීටා කියන එක නම් මොකද වෙන්නේ? ආසන්නම එයා එනවා අංශක 90 විතර. මෙතනදී මෙයා අංශක 0 වගේ තමයි තියෙන්නේ. එතකොට අපි ඔය ලිමිට්ස් දෙක සලකවුවා නම් ටක් ගාලා මොන වගේ ප්‍රස්තාරයක් දෙන්න පුළුවන් කියලා ගන්න පුළුවන්. එතකොට බලන්න දැන් මෙන්න මෙහෙමයි කතන්දරේ. හරිද? අපි ඕකේ එක සමතුලිත අවස්ථාවක් සලකමු. හරිද? නිකන් ෂණික සමතුලිත මොහොතක් සලකවුවොත් එහෙම සිරස් බල සමතුලිතතාවය දැම්මොත් එහෙම මට ගන්න පුළුවන් දෙකක් t cos θ සමානයි මේ වතුර බාල්දියේ බර කියන එක. හරි නේද? එතකොට දැන් මගෙන් ප්‍රස්ථාරය අහන්නේ මේ t ත් එක්ක θ වෙනස් වෙන විදිහ cos θ නෙවෙයි. t සමානයි mg බෙදීම 2 වැඩි කිරීම 1 යට cos θ. හරිද? දැන් මම cos θ ගේ ප්‍රස්ථාරය අඳුත් හරිද? cos θ ගේ ප්‍රස්ථාරය එන්නේ කොහොමද? මෙන්න මෙහෙමනේ එන්නේ. හරිද? cos බිඳුව එකයි. ඒතකොට cos θ ටත් එක්ක වෙනස් වෙන විදිහ කියලා ඒක අනිත් පැත්ත මාරු කරලා ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් බලන්න දැන් අපි මේකේ කතා කරන්නේ 0 90 අතර ඔය ලිමිට් දෙකට දාලා ගත්තා නම් අපිට ටක් ගන්න මේක වෙන විදිහට හිතා ගන්න පුළුවන්. හරිද? එතකොට තමයි මෙතන හිතන්න තීට බිඳුව අවස්ථාව කියලා. තීට බිඳුවයි කියන්නේ තීට බිඳුවට ආසන්නයක් කියලා අපි හිතමු. ඒ කියන්නේ cos θ කියන එක නම් මොකද වෙන්නේ? cos θ කියන එකගේ ආසන්නම එකට සමාන වෙනවා. ඒ කියන්නේ අපි දන්නවා cos බිඳුව එකයිනේ. එතකොට cos බිඳුවට ආසන්නයක් කියන්නේ තීට කියන එකන බිඳුවට ආසන්නයක් කියන්නේ cos θ කියන එකන එකට ආසන්නයක්නේ. එතකොට cos θ 90ට ආසන්නයක් කියන්නේ cos 90ට ආසන්නයක් කියන්නේ එයා ආසන්නව බිඳුවට වගේ සමානයක් නේ. මොකද cos බිඳුව මේ cos 90 බිඳුවයිනේ. එතකොට සාමාන්‍යයෙන් දැන් මෙහෙම හිතන්නකෝ. අපි මොකක් හරි එකක් එකකට ආසන්න සංඛ්‍යාවකින් බෙදුවම එන අගයයි මොකක් හරි එකක් බිඳුවකට ආසන්න සංඛ්‍යාවකින් බෙදුවම එන අගය වෙනස්නේ. ඒතර බිඳුවට ආසන්න අගයකින් බෙදුවම එන උත්තරේ ගොඩාක් ලොකු වෙනවා. එතකොට θ 90ට යනවා කියන්නේ ආතතිය වැඩි වෙලා. ඒ කියන්නේ cos බිඳුව නැත්නම් θ බිඳුව අවස්ථාවේදී ගත්තොත් එහෙම cos අගය එකට ආසන්නයිනේ. එතකොට ඒ කියන්නේ ආසන්න මෙයාගේ t කියන්නේ mg බෙදීම දෙකට ආසන්න වගේ තමයි වෙන්නේ. ඒක නිකන් අපිට නිකන් වුණත් හිතා ගන්න පුළුවන් නේ. අර තන්තු කෙලින් හිතුවොත් එහෙනම් උඩට 2t කියලා ආතතියක් තියෙනවා. පල්ලෙහාට mg කියලා එකක් තියෙනවා. හරිද? ඒතකොට θ ආසන්න බිඳුවට සමානයි කියන්නේ තන්තුවේ ආතතිය mg ට සමාන වෙනවා. ඊට පස්සේ අපි මේක ටික වැඩි කරගෙන යද්දි මේ mg ගේ ආතතිය මොකද වෙන්නේ? θ වැඩි වෙද්දි cos θ අඩු වෙනවා. හරිද? θ වැඩි වුණාට ළමයි θ වැඩි වුණාට මොකද වෙන්නේ? cos θ කියන එකන අඩු වෙනවා. අන්න ඒකයි θ වැඩි වෙද්දි cos θ අඩු වෙලා තන්තු ආතතිය වැඩි වෙන්නේ. ඒතකොට ප්‍රස්ථාරෙන්න ඕනි. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. එතකොට ඔකේ ප්‍රස්ථාර දෙකක් තියෙනවා. 1.5 දෙකම අපිට හරි කියලා ගන්න පුළුවන්. ප්‍රස්ථාරය සහ පස්වෙනි ප්‍රස්ථාරය කියන දෙකම හරි කියලා ගන්න පුළුවන්. මේකේ මොකක් උත්තරයට ගත්තද කියලා දන්නේ නැහැ. උත්තරේ තියෙන කට්ටිය පොඩ්ඩක් චෙක් කරලා බලන්න. දෙකම හරි අපිට වැරදි එකක් ගන්නත් අමාරුයි. ඔව් දෙකම ගන්න පුළුවන් එකේ. හරි ළමයි. ඊළඟට අපි යන්කෝ 1997 ගානට 1997 ගාන කියන්නේ රූපේ පෙන්වන ඇති F බලය ලබාගත හැක්කේ කොහොමද කියලා අහන්නේ. ඒ කියන්නේ ඒ කට්ටිය බල දෙකක් දීලා තියෙනවා. ඒ බල දෙකෙන් කොහොමද අර F බලය හදාගන්න පුළුවන්ද කියලා, ඒ කියන්නේ F බලය හදාගන්න පුළුවන්ද කියලා තමයි අපෙන් අහන්නේ. හරිද? එතකොට ඒ කට්ටිය F බලය කියලා දීලා තියෙන්නේ මෙන්න මෙහෙම බලයක්. හරිද?
එතකොට මෙන්න මේ F කියන බලය දීලා තියෙනවා මෙන්න මෙහෙම. හරිද? එතකොට පළවෙනි එක දීලා තියෙනවා මෙන්න මෙහෙම F1 කියලා බලයක්. අනිත් එක දීලා තියෙනවා මෙහෙට F2 කියලා බලයක් දීලා තියෙනවා. මෙහෙට F1 බලයක් දීලා තියෙනවා. හරිනේ. එතකොට අපි දන්න බල සමාන්තර රාශි නියමය අනුව බල සමාන්තර රාශි නියමයෙන් කියන්නේ මොකද්ද? මොකක් හරි බලයන් දෙකක් කියන්නේ බල සමාන්තර රාශියක පාදවල නිරූපණය කරපුවාම ඒ හරහා යන මේකෙන් මෙන්න මෙහෙම අපිට පුළුවන් මේ බල දෙකක් සමාන්තර රාශියක අනුයාත පාදවල නිරූපණය කරන්න. ඊට පස්සේ ওই දෙක හරහා යන මේක අර අපි සමාන්තර රාශියක් විදිහට ඇඳගත්තාම ඒ හරහා යන මෙන්න මේ කර්ණයෙන් අපිට ගන්න පුළුවන් එයාගේ සම්ප්‍රයුක්තය. ඒක අපි අරගෙන දන්නවනේ ඔක මාළුක දෙයක් නෙවෙයිනේ. එතකොට අපිට මේක අනුයාත සමාන්තර රාශියක අනුයාත පාදවලින් නිරූපණය කරවුවොත් එහෙම අපිට මේ හරහා යන බලයක් ගන්න පුළුවන් නේද? එතකොට ඊළඟ එක දීලා තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. හරිද? මෙහෙම F1 මෙන්න මෙහෙම F2 කියලා දීලා තියෙනවා. අපිට ඇත්තට මේක මේ විදිහටම කන්වර්ට් කරගන්න පුළුවන් නේ. මොකද මම මේක මෙන්න මෙහෙම ඇඳද්දත් හරි නේද මේක? මේක F1 මේක F2. ඒතර මේකට මේක සමානයිනේ. ඒතකොට අපිට B කියන එකනත් ගන්න පුළුවන්. මේ ඇවිල්ලා B. ඊට පස්සේ තව එකක් තියෙනවා මෙන්න මෙහෙම. ඔය බල පද්ධතිය ඔහොම තිබ්බට ඇත්තටම ඕක තියෙන්නේ මෙන්න මේ වගේනේ. මේට F1 මේට F2 මේ විදිහට මේ කියන්නේ මෙයයි ඔක්කොම සරල සමයි. ඒතකොට අපිට මේ තුන් දෙනාම පාවිච්චි කරලා මෙන්න මේ F කියන බලය හදාගන්න පුළුවන්. බල සමාන්තර රාශි නියමය වගේ තමයි ඉතින්. ඊට එතකොට පළවෙනි එක කියන්නේ එහි පමණක් පෙන්වන ඇති F1 සහ F2 බල එකතු කිරීමකින් පමණි. ඒතකොට ඒක වැරදිනේ. දෙවෙනි එක කියන්නේ B හි පමණක් පෙන්වනවා ඇති F1 F2 බල එකතු කිරීමකිනි. ඒකත් වැරදි. C හි කියනවා C හි පමණක් පෙන්වනවා ඇති F1 F2 බල එකතු කිරීමකිනි කියලා. ඒතර ඒකත් වැරදි. A හා B කියලා පමණක් කියලා තමයි කියන්නේ හතරවෙනි උත්තරේ. ඊට පස්වෙනි උත්තරේ තමයි තියෙන්නේ A B C යන සියල්ලම පෙන්වනවා ඇති F1 F2 බල එකතු කිරීමකින් මෙන්න මේ බලය හදාගන්න පුළුවන් කියලා. හරි. අපි යන් ඊළඟ ගන්න 1900 අපිට ඊළඟ ගාන ඇවිල්ලා තවත් 1997ම ගානක් තියෙනවා තුණු තරාදි පාඩාංකයක්. ඒකේ කියන්නේ රූපේ පෙන්වන ඇති පරිදි සුමට කප්පියක් උඩින් යවන සැහැල්ලු තන්තුවක 1 කිලෝග්‍රෑම් ස්කන්ධයක් දුණු තරාදියක් සහ 1 කිලෝග්‍රෑම් සහ 2 කිලෝග්‍රෑම් වන ස්කන්ධයක දරා සිටි තරාදිය පාඨාංකය වන්නේ කියලා තමයි අහන්නේ. මෙහෙමයි ළමයි හරිද? ඔය දුණු තරාදි ගණන් සෑහෙන්න අපිට මේ පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙනවා. ගොඩක් ළමයින්ට හරි අවබෝධයක් නැහැ දුණු තරාදියකින් පාඨාංකය දෙන්නේ මොකක්ද? ඒක කියලා ඉතින් මම ඉස්සෙල්ලාම දුණු තරාදියක් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් ඔයකට අයිඩියා එකක් ගන්න කියලා ඉන්නම්. දුණු තරාදියකින් රීඩින් එක එන්නේ අපිට කොහොමද? ඒතකොට ඒක යා මොන විදිහට අපිට හදලා ගත්තත් දුණු තරාදිය කොහොම එල්ලුවත් මොනවා කරත් අපිට පුළුවන් ඒක ටක් ගාලා මෙන්න මේක තමයි රීඩින් එක විදිහට එන්න ඕනි කියලා ගොඩ දාගන්න. මම ඉස්සර ගාන ඇඳලා පෙන්නන්න. ගාන යාලා දීලා තියෙන්නේ මෙන්න මෙහෙම 2 කිලෝග්‍රෑම් කියලා මෙන්න මෙහෙම එකක් එල්ලලා තියෙනවා. ඊට පස්සේ ළමයි මෙන්න මෙහෙම දුණු තරාදිය සෙට් කරලා තියෙනවා. මේක ස්කන්ධය දීලා තියෙන 1 කිලෝග්‍රෑම් කියලා. හරිද? ඊට පස්සේ මෙන්න මේ දුණු තරාදියෙන් තව එකක් එල්ලලා තියෙනවා 1 කිලෝග්‍රෑම් කියලා. හරිද? එතකොට දැන් හිතන්න දුණු තරාදියක් මෙන්න මෙහෙම තියෙනවා කියලා. හරිද? දුණු තරාදිය ළමයි මෙන්න මෙහෙම ස්පින් එකක් තියෙනවා. හරිද? මොනවද ස්පින් එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ ওই ස්පින් එකට මෙන්න මෙහෙම අපි ස්කන්ධය සෙට් කරපුවාම එයාට බරට අදාළ මෙන්න මේ ස්පින් එක මෙන්න මෙහෙම ඇදෙනවා. හරිද? ওই ස්පින් එක ඇදෙන ප්‍රමාණයත් එක්ක තමයි අර අපි දන්නවනේ F සමානයි kx නේ. එතකොට මෙයා 1 සෙන්ටිමීටරයක් වගේ ගියොත් එහෙම නිව්ටන් එකක් කියන්නේ නිව්ටන් එකක බලයක් මෙයාගේ ඇති වෙන විදිහ තමයි ඒ කියන්නේ එක එක ස්කේලර්ස් වල වෙනස්. හරිද? සරලව නිකන් 1 සෙන්ටිමීටරයක් ගියොත් නිව්ටන් 1යි. සෙන්ටිමීටර 2ක් ගියොත් නිව්ටන් 2යි. සෙන්ටිමීටර 3ක් ගියොත් නිව්ටන් 3යි. අර එතකොට අපි දන්නවා මෙයාගේ ස්කේල් එක සෙන්ටිමීටර 3ක් මෙයා පල්ලෙහාට ඇවිල්ලා කියන්නේ මෙයාගේ දාලා තියෙන බර නිව්ටන් 3යි කියලා. අර ඒ වගේ තමයි අපි මෙයාට අනුව මේක අර ස්කේල් කරලා ඇඳගෙන තියෙන්නේ. දුණු තරාදී එහෙම තමයි තියෙන්නේ. හරිද? එතකොට දුණු තරාදියකින් එයා රීඩින් එක දෙන්නේ. ඒක දුණු තරාදිය මෙන්න මේ කොක්කක් තියෙනවනේ. මෙන්න මේ කොක්කේ අපි මොකක් හරි එල්ලුවොත් එහෙම දුණු තරාදී ස්ප්‍රින්ග් එක ඇදෙන්න බලපාන්නේ කවුද? මෙන්න මේ මෙයාගෙන් ඇති වෙන ආතතිය නේද? ඒ කියන්නේ දුණු තරාදී ස්ප්‍රින්ග් එක අදින්නේ මෙන්න මේ දාලා තියෙන ආතතිය නැත්තම් මෙන්න මේ බලය විතරයි. හරිද? එතකොට දුණු තරාදීක රීඩින් එකට බලපාන්නේ එයාගේ මේ ස්පින් එක අදින්න බලපාන
බලය හරි මොකක් හරි එකක් ස්කන්ධය හරි එල්ලලා තියෙන ස්කන්ධය හරි මොකක් හරි එකක්. ඒතර මේක ගත්තොත් තමයි මේ තුණු තරාතිය ස්කන්ධය මෙයාගේ රීඩින් එකට බලපානවද? නැහැ. මෙයාගේ රීඩින් එකට බලපාන්නේ එයාගේ ස්පින් එක අදින්න අදාළ බලය තියෙන්නේ. එයාගේ ස්පින් එක අදින්න අදාළ එකම බලය කවුද? මෙන්න මේ කිලෝග්‍රෑම් 1 කියන එක නා. ඒතර මෙයාගේ ස්පින් එක මෙහෙම තියෙද්දි ස්පින් එක මෙන්න මේ ඔය ඇතුලේ තියෙන ස්පින් එක අදින්නේ කවුද? මෙන්න මේ දාලා තියෙන 1 කිලෝග්‍රෑම්නේ. එයා තමයි මේ ස්පින් එක ඇදලා රීඩින් එක දෙන්නේ. එතකොට ස්පින් එක ඇදෙන්න බලපාන බලය කවුද කියලා බලාගත්තා. ඒක තමයි ඇත්තටම රීඩින් එක වෙන්නේ. එතකොට දැන් මේක ගත්තොත් එහෙම ස්ප්‍රින් එක අදින්න බලපාන්නේ 1 කිලෝග්‍රෑම් කියන එක නා. එතකොට රීඩින් එක වෙන්න ඕනෙත් ඔන්න ඕක තමයි. හැබැයි මෙයාගේ තන්ත්‍රයේ ආතතිය වෙනස් වෙනවා. මේකත් එක්ක තන්ත්‍රයේ ආතතිය ගත්තොත් එහෙම තන්ත්‍රයේ ආතතිය මෙතනින් ගත්තොත් එහෙම 2 කිලෝග්‍රෑම් විතර තමයි එන්නේ. මෙයා සම්බුද්ධව තියෙනවා. තන්ත්‍රයේ ආතතියයි දුණු තරාදී රීඩින් එකයි කියන්නේ දෙකක් ළමයි. හරිද? මෙතනින් අපි මොනවා කරත් අදාළ නැහැ. එයා රීඩින් එක දෙන්නේ. එයාගේ ස්පින් එක අදින ෆෝස් එක තමයි එයා රීඩින් එකක් විදිහට දෙන්නේ. ඒක හරියටම ඔළුවේ දාගන්න ගණන් ගොඩක් ඇවිල්ලා තියෙනවා. හරි අපි යන් ඊළඟට 1998 ගානට. හරිද? 1998 තියෙනවා. මේක ඇවිල්ලා 1998 ඒ ලෙවල්. හරිද? මේක තියෙනවා O ලක්ෂීය වස්තුවක් මත ක්‍රියා කරන ABC සහ D යන ඒකදල බල හතරක් රූපේ පෙන්වනවා ඇත. ඒවා ඇඳ ඇත්තේ පරිමාණයට. බලන්න ඔය ස්කේල් සාමාන්‍යයෙන් හරි අපි ඔය ඉස්සරහට මම කියන්නම්. O මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලයේ දිශාව වඩාත් හොඳින් පෙන්වනවා ඇත්තේ. දැන් ළමයි ඔය දැන් බලන්න අපි පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙනවා සෑහෙන්න ඔය බල පද්ධති වල ගණන්. මෙයාගේ සංප්‍රයුක්තය කොහෙන්ද ක්‍රියා කරන්න පුළුවන්, මෙයාගේ සංප්‍රයුක්තය කොහෙන්ද ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් ගණන් අහලා තියෙනවා. ඒතකොට අර අපි නිකන් බලලා ඇස් වලින් බලලා මෙහෙම එහෙම අපිට ගන්න බෑ. හරිද? ඒකට තියෙන එකම මෙතඩ් එක තමයි සහ ලේසිම මෙතඩ් එක. දැන් හිතන්න මෙන්න මෙහෙම බල පද්ධතියක් තිබ්බා කියලා. හරිද? එකක් තියෙනවා මෙන්න මෙහෙම තමයි ඔක දීලා දෙන්නේ ගාන්නේ. තව එකක් තියෙනවා මෙන්න මෙහෙම. ඊට පස්සේ තව එකක් තියෙනවා මෙන්න මෙහෙම B කියලා. මේක ඇවිල්ලා C D මේක A මේක O. හරිද ළමයි? දැන් ඔය කට්ටිය මේක දුන්නාම මේක දාගෙන විභේදනය කරලා නම් නම් ඒව කරන්න යන්න එපා. හරිද? අපි කරන්නේ ඒ වගේ එකක් දුන්නාම මේවා පරිමාණයට තමයි ඇඳලා තියෙන්නේ. හරිද? මේ වගේ එකක් දුන්නාම මේ කට්ටිය පරිමාණයකට ඇඳලා දෙන්නේ. ඒක ඔළුවේ තියාගන්න. හරිද? පරිමාණයකට කියලා තිබ්බේ නැතත් මේ දෙන්න බල ඔක්කොම පරිමාණයකට තමයි ඇඳලා දෙන්නේ. හරිද? එතකොට ළමයි දැන් හිතන්න දැන් මෙන්න මෙහෙම අපි දන්න බල විභේදනේ ඔය කට්ටිය කතා කරලා දෙන්නේ. දැන් හිතන්න මම මෙන්න මෙහෙම F කියලා බලයක් තිබ්බා කියලා හිතන්නකෝ. හරිද? එතකොට මට මේ බලය බලන්න ළමයි මට මේ බලය විභේදනය කරන්න පුළුවන් x අක්ෂ දිශාවට සහ y අක්ෂයේ දිශාවට. හිතන්න අපි මෙන්න මේක අතර කෝණය θ කියලා. එතකොට මෙයාගේ මේ පැත්තට එන සංරචකය වෙන්නේ f cos θ නේද? මේක ඇවිල්ලා f sin θ. හරිද? එතකොට ළමයි බලන්න මෙයාගේ මේ තිරස් සංරචකය කියන්නේ මෙතන ඉඳලා මම මේ x අක්ෂයට කෙලින් එකක් ලම්බකයක් ගෙවුවා කියලා හිතන්නකෝ. එතකොට ඒ රීඩින් එක තියෙන්නේ ඒ දුර නැත්තම් අන්න ඒක තමයි ළමයි මෙයාගේ තිරස් සංරචකය වෙන්නේ. එතකොට මම මේ බලේ ඇඳලා තියෙන තැන ඉඳලා මෙන්න මේ y අක්ෂයට ලම්බකයක් ගෙවුවා කියලා හිතන්න ළමයි. එතකොට ඒ ලම්බක ඉඳලා මෙතන ඉඳලා මෙතන තියෙන දුර තියෙන්නේ මේ. ඒක තමයි මෙයාගේ මේ බලයේ y සංරචකය. එතකොට x සංරචකය සහ y සංරචකය කියන්නේ ඔන්න ඔය දෙක. හරිද? එතකොට ළමයි මේ වගේ එක මම මෙතන ඉඳලා මෙන්න මේකට ලම්බකයක් ගැහුවා කියලා හිතන්න. එතකොට මේ බලයේ තිරස් සංරචකය මට කෙලින්ම ගන්න පුළුවන්. එතකොට මම මෙතන ලම්බකයක් ගැහුවොත් එහෙනම් මට මෙතනලා මෙයාගේ තිරස් සංරචකය ගන්නත් පුළුවන්. මෙතන ඉඳලා මෙයාගේ ලම්බකයක් ගැහුවොත් මේ තිරස් සංරචකය ගන්න පුළුවන්. එතකොට දැන් අපිට අඩුලක් තියෙනවනේ. අපි කරන්නේ මං ගාව අඩුලක් නැහැ දැන් පෙන්නන්න ඔය කැටියට. දැන් මේක ස්කේල් එකකට ඇදලා තියෙන්නේ. මේ දුර මැන්නා. මෙතන මේ දුර මැන්නා. මෙතන මේ දුර මැන්නා. එතකොට අපි දන්නවා හිතන්න මේ පැත්තට ළමයි දුර ආවා කියලා සෙන්ටිමීටර් 10ක්. මේ දුර සෙන්ටිමීටර් 7යි කියලා. එතකොට සම්ප්‍රයුක්ත බලයේ තිරස් සංරචකය කොහෙටද? මේ පැත්තට ඇවිල්ලා 3ක් සෙන්ටිමීටර් විදිහට තියෙනවා. ඒතර අපි ඒක මාක් කරගන්නවා. හරි සම්ප්‍රයුක්ත බලයේ තියෙන සෙන්ටිමීටර් 3ක් දුරින්. හරිනේ. ඊට පස්සේ ළමයි අපි ආය ඔය විදිහටම කරනවා y සංරචකය. මේ පැත්තට ලම්බකයක් ගැහුවා මේ දුර මැන්නා. මේ පැත්තට ලම්බකයක් ගැහුවා මේ දුර මැන්නා. මේ පැත්තට ලම්බකයක් ගැහුවා මේ දුර මැන්නා. ඒතර ළමයි අපි දන්නවනේ දැන් බල සම්තුලිතතාවය ගන්න මේ පැත්තට තියෙන බල දාන්න නම් මේ පැත්තට තියෙන බල ඍණ විදිහට ගන්නවානේ. ඒතර මේ දුර දෙක එකතුව ගත්තා. ඒ දුර දෙක එකතුවෙන් මේ දුර අඩු කරා. ඒක ධන උත්තරයක් නම් එන්නේ. සම්ප්‍රයුක්තය තියෙන්නේ මෙතනින් උඩ. එතකොට
අපි දන්නවා සම්ප්‍රයුක්තයේ මෙතනද තියෙන සම්ප්‍රයුක්තයේ බලයට y කෝඩිනේට් එක අපි දන්නවා. ඒතර අපිට පුළුවන් මෙන්න මෙහෙම යා කරලා මෙන්න මෙහෙම යා කරලා සම්ප්‍රයුක්තය කොහෙන්ද එන්නේ කියලා ගන්න. ඕක තමයි ඕනෑම බල පද්ධතියක අපි සම්ප්‍රයුක්තය හොයන ක්‍රමය. හරිද? ඒක ඔය ක්‍රමේ පාවිච්චි කරොත් එහෙනම් අපිට ලේසියෙන් ඕන එක සම්පූර්ණතාවය ගන්න පුළුවන්. දැන් මේක ගත්තොත් එහෙනම් ඔයගලට තියෙන්නේ දැන් ඔය බල පද්ධතියේ මෙතන ඉඳලා මෙහෙම ලම්බකයක් ගහලා මෙතන ලම්බකයක් ගහලා මේ දුරවල් ටික මැන්නා. බැලුවාම ඔය කට්ටියට එනවා මේක බලය කොහෙද තියෙන්නේ කියලා. එතකොට මේ දුර ටික එකතු කරපුවාම එනාගේ මේ අගේ අඩු කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් ධනාගයක් නගින්නේ සම්ප්‍රයුක්තයේ තියෙන්නේ මෙන්න මේ පැත්තේ. හරිද? ඊට පස්සේ මේ සංරචකය මේ සංරචකය ටික අරගෙන එකතු කරලා ඒකෙන් මේක අඩු කරපුවාම මේ පැත්ත නම් තියෙන්නේ සම්ප්‍රයුක්තයේ x කෝඩිනේට් එකත් ඔයාලට එනවා. y කෝඩිනේට් එකක් දන්නවා කියන්නේ ඒක යා කරපුවාම ඔයාලට හොයාගන්න පුළුවන් හරියටම සම්ප්‍රයුක්තයේ තියෙන්නේ කොහෙද කියලා. ඔය වගේ ගණන් ඕන තරම් තියෙනවා. ගොඩ දාගන්න එක ගේමක්ම නැහැ. එතකොට මේකට උත්තරේ ඔය කට්ටිය අඳලම් බලාගන්න මොකක් එනවද කියලා මම හිතන්නේ මම හිතන්නේ හතරවෙනි උත්තරේ වගේ තමයි එන්නේ බලන්න ඔය කට්ටිය අඳලා කොහොමද එන්නේ කියලා 1998 ගන්න මම හිතන්නේ හතරවෙනි උත්තරේ තමයි එන්න ඕනේ බැලුවා මොකද වැඩි සම්ප්‍රයුක්තයක් තියෙන්නේ පල්ලෙහාට B පැත්තට ඔව් සාර්ධක සංරචක දෙයක් ගද්දී චිර සංරචක මේක වැඩි වෙන්න පුළුවන් ඒක ඔය කට්ටිය අඳලා බලන්න ඊට පස්සේ යන්න 2001 ගානට හරිද ළමයි 2001 ගාන බලන්න 2001 ගානේදී කියන්නේ ස්කන්ධ එම්මන වස්තුවක් තන්තුවක් මගින් එල්ලා රූප සරාණි පෙන්වන ඇතිවරු තිරස් F බලයක් මගින් සම්පූර්ණ ඇත F හි විශාලත්වය වන්නේ කියලා අහන්නේ. හරිද? බල සම්පූර්ණතාවය තමයි දිනනවා කියලා කියන්නේ. මෙන්න මෙහිම විත්‍යකින් මෙන්න මෙහෙම ස්කන්ධ M වෙච්ච mg වෙච්ච F කියලා තිරස් බලයක් මෙන්න මෙහෙම දාලා තියෙනවා. අපෙන් අහන්න ඔය F කියන බලය. හරිද ළමයි? එතකොට සමතුලිතතාවය ඉන්නවා කියන අපිට කරන්න වෙන දේවල් නැහැ. සමතුලිතතාවය ඉන්නවා කියලා කිව්ව ගමන් කඩේ වලට එන්න ඕනේ. සිරස් විභේදන වල VGI එක්ක බිඳුවයි, තිරස් විභේදන වල VGI එක්ක බිඳුවයි. සහ ඕනෑම ලක්ෂයක් වටා ගුණ වල VGI එක්ක බිඳුවයි. අපිට ඕක තමයි පාවිච්චි කරන්න පුළුවන්. වෙන පාවිච්චි කරන්න දෙයක් නැහැ ළමයි. එතකොට මෙයාගේ මෙතන මෙන්න මෙහෙම කෝණය θීටා කියලා දීලා තියෙනවා. එතකොට දැන් මේ වගේ එකක් එල්ලලා මෙහෙම යතන් ඉද්දි මෙන්න මේ තන්තුවල මොකක් හරි ආතතියක් එනවනේ. ඒක අපිට දීලා නැහැ. අපි ඒක මාක් කරගමු T කියලා. හරිද? මෙයා සමතුලිතතාවය ඉන්නවා කියන්නේ සිරස් විභේදන වල VGI එක්ක සිග්මා fy කියන්නේ කීයද? බිඳුවයි. එතකොට අපිට ලියන්න පුළුවන් T cos theta සමානයි mg. හරිද? ඊට පස්සේ මට ලියන්න පුළුවන් තිරස් විභේදන ටික සලකලා F සමානයි T sin theta. හරිද ළමයි? මම මේක ගන්නවා 1 කියලා. මේක ගන්නවා 2 කියලා. හරිද? දැන් මගේ අවශ්‍යතාවය තියෙන්නේ මෙන්න මේ F කියන එක න හොයන්නේ. දැන් මම නිකන් ඇත්තටම ඇවිල්ලා මෙයාට තිරස් විභේදනය දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මෙතන මේ T කියන එකක් තියෙනවා. අපි T කියන එක යගේ දන්නෙත් නැහැනේ. එතකොට මම දැන් මෙතන මට නොදන්න පද දෙකක් තියෙන ඉඳ මට සමීකරණ දෙකක් අවශ්‍ය වෙනවා. ඒකෙන් තමයි මම මේ සිරස් සහ තිරස් විභේදන දෙක සලකවුවේ. හරි එතකොට පුළුවන් මට 1 2 දෙකෙන් බෙදන්න. එතකොට මට එනවා tan theta sin theta බෙදීම cos theta කියන්නේ tan theta මේ theta මේ t සුළු වෙලා යනවා. එතකොට mg බෙදීම sorry f බෙදීම mg කියලා තමයි උත්තරේ එන්නේ. ඒතර මගෙන් අහන්නේ f කියන එකනේ. ඒතර මට කියන්නේ f කියන එක ගන්න පුළුවන්. mg tan theta. ඔන්න ඕක තමයි උත්තරේට එන්නේ. හරි අපි යන් ඊළඟ ගානට. තව 2001 තවත් ඔය වගේම ගානක් දීලා තියෙනවා. මේක මොකක්ද කියලා. හරිද ළමයි? A සහ B සමාන ස්කන්ධ දෙකක් සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් මගින් ඇඳා රූපේ වෙන්න ඇති සුමට සැහැල්ලු කප්පයක් මතින් යවා ඇත. B ස්කන්ධේ පහළට ඇද නවතම් උදාහරණ ලැබේ. පහත සඳහන් ප්‍රකාශ අතුරින් B හි නිග්‍රහ චලිතය පිළිබඳ වඩාත් හොඳින් වඩාත් නිවැරදි වන්නේ කුමක්ද කියලා තමයි අහන්නේ. එතකොට ළමයි මෙන්න මෙහෙම ස්කන්ධ දෙකක් තියෙනවා. මෙන්න මෙහෙම ඉන්නවා A සහ B කියලා දෙන්නෙක් මෙන්න මෙහෙම එල්ලලා තියෙනවා. හරිද?
ඊට පස්සේ අනිත් කතන්දරය යාලා කියන්නේ මේ කට්ටිය කියනවා සුමට කප්පියක් කියලා. එතකොට මේ තන්ත්‍රය ආතතිය හැමදැනම සමානයි. ඒක තමයි ඔය කියන්නේ. මේ කප්පේ දෙපස තන්ත්‍රය ආතතිය සමානයි. ඒත් එකම සැහැල්ලු අවිතන්නේ තන්තුවක් කියන තන්ත්‍රය හැමදැනම ආතතියත් සමානයි. හරිද? එතකොට ළමයි දැන් මෙයා පොඩ්ඩක් පල්ලෙහාට ඇදලා අතාරිනවා. දැන් ඔය කට්ටියට හිතෙන්න පුළුවන්. තබා බලන්න ඔකේ ගාන කියනවා B ස්කන්ධය පහළට ඇද නවතා. හරිද? පහළට ඇද නවතා කියලා කියන්නේ. එයා පල්ලෙහාට අරගෙන නවත්තනවා. එතකොට ළමයි ආය මෙයා මෙන්න මෙහෙම මේ වගේ පිහිටීමකට ගත්තා කියන්නේ මොකද වෙන්නේ? මෙයාට සංප්‍රයුක්ත බලයක් ක්‍රියා කරන්නේ නැහැ. මේ T නේ තේරෙන්නේ. අපි දන්නවා මේ T කියන එක සමාන වෙන්න ඕනේ mg ට. මෙයාට සංප්‍රයුක්ත බලයක් නැති නිසා මොකද වෙන්නේ? මෙයා ඒ විදිහට නිශ්චලව ඉන්නවා. හැබැයි ළමයි මේ ගාන වෙනස් වුණොත් එහෙම මෙයාට මොකක් හරි ප්‍රවේගයක් දීලා අතහැරියා කියලා. මෙන්න මේ විදිහකින් මෙන්න මෙහෙම ඇදලා මොකක් හරි ප්‍රවේගයක් දීලා අපි එහෙම අතාරිනවා. එතකොට මොකද වෙන්නේ? මෙයාට දැන් සංප්‍රයුක්ත බලයක් නැහැ. ඒ වුණාට මෙයා නිව්ටන්ගේ නියම වලට අනුව අපිට කියන්න පුළුවන්. ඒකාකාර නිව්ටන්ගේ නියමය මොකක්ද කියන්නේ? ඒකාකාර ප්‍රවේගයෙන් චලන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන්ද නිශ්චල වස්තු නිශ්චලවද පවතී කියලානේ කියන්නේ. එතකොට මෙයාට ඒකාකාර ප්‍රවේගයක් තියෙනවා. හැබැයි සංප්‍රයුක්ත බලයක් නැහැනේ. මෙයා මොකද වෙන්නේ? ඒ ඒකාකාර ප්‍රවේගයෙන් මෙහාට චලිත වෙනවා. ඒ මෙයාට ප්‍රවේගයක් දීලා අතහැරියොත්. හරිද? මෙයාට ප්‍රවේගයක් දීලා අතාරින්නේ නැහැ. මෙයා නවත්තනවනේ. පල්ලයට ඇදලා නවත්තලා තමයි අත ගන්නෙ. එතකොට මෙයාව අර නිව්ටන්ගේ පළවෙනි නියමයට අනුව කියන්න පුළුවන් නිශ්චල වස්තු නිශ්චලයි. දැන් මෙයාව නිශ්චල කරලා නැතාරින්නේ. එතකොට මෙයාට කිසිම චලිතයක් නැහැ. මෙයා ආයේ මේ විදිහට නිශ්චලවම ඉන්නවා. එතකොට B මුල් අවස්ථාවට නැවත වෙන්නේ. මුල් අවස්ථාවට එන්න විදිහක් නැහැ. එන්න මෙයාට සංප්‍රයුක්ත බලයක් නැහැ. B ඉහළට සහ පහළට දෝලණය වෙමින් නිශ්චලව වෙනවා කියන එක වෙන්නේ නැහැ. B නිශ්චලතා පිහිටීමෙන් පවතින. මෙයා වෙනස් වෙන්නේ නැහැ ළමයි. මෙයාගේ චලිත වෙනවන චලිත වෙන්නේ. මෙයාට ඒකාකාර ප්‍රවේගයක් දීලා අපි අතහැරියොත් විතරයි. එහෙම කරන්නේ නැහැ නේද? දැන් ඔය ගාන වෙනස් කරලා අහන්න පුළුවන් ඒකාකාර දැන් ওই ගානම අය දැන් මොකද මේ කට්ටිය මොකක් හරි ගානක් තිබ්බ වෙනස් කරනවනේ. අහන්න පුළුවන් මේක ඒකාකාර ප්‍රවේග B පල්ලයට ඇදලා ඒකාකාර ප්‍රවේගයක් ලබා දීලා අතාරිනවා කියලා. එහෙම වුණොත් එහෙම B නිශ්චල වෙන්නේ නැහැ. එයා ඒකාකාර ප්‍රවේගයෙන් පල්ලයට චලිත වෙනවා. B පහළට ගමන් කිරීමට පටන් ගනින්න. හරි ඉතින් ඔක උත්තරේ එන්න ඕනේ තුන්වෙනි උත්තරේ. B නිශ්චලතාවයෙන් තමයි ඉන්නේ. හරි මං හිතන එක අයිඩියා එකක් එන්නද කියලා. තව ළමයි ගානක් තියෙන 2001 ওই වගේම ගානක්. බල සම්පූර්ණයෙන් 2001 ගණන් තුනක් දීලා තියෙනවා. මේක 2001 ගානක්. එතකොට මෙන්න මෙහෙම මේ ලණුවක් බැඳලා ඒකේ මෙහෙම W කියලා ස්කන්ධයක් එල්ලලා තියෙනවා. හරිද? මේ කට්ටිය කියන්නේ රූපේ පෙන්වන ඇති අයුරු තදින් බැඳ ඇති ලණුවක W බාරයක් එල්ලලා ඇත ලණුවේ ආතතිය ගැන තමයි මේ කට්ටිය අහන්නේ. හරිද? දැන් ඔය කට්ටියට පේනවා දැන් මේක මම මේ තවත් ගොඩක් පල්ලෙහාට කරලා යන්නේ. මම දාඩිය පුරේට කරලා දින්නම්. මෙන්න මේ තීටා තන්ත්‍රය ආතතිය තියෙනනේ T නේ. හරිද ළමයි? දැන් ලණුවකට මේක බැඳලා තියෙන උතර දෙපැත්තේ අත දෙකත් සමාන වෙනවා. දැන් මෙතන කතන්දරේ කියන්නේ අර අපි මෙහෙම ඇදි තදින් මෙන්න මෙහෙම තියෙන ලණුවකට මොකක් පොඩි බාරයක් දැම්මම ඕක මොකද චුට්ටක් අර පල්ලයට ඇදිලා නවතින්නේ. මෙන්න මෙහෙම ඔන්න ඔහොම එකක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තට මෙන්න මේ කෝණය මොකද වෙන්නේ? ගොඩාක් ලොකු වගේ තමයි කෝණේ වෙන්නේ. හරිද? අපි සමතුලිත දිශාවේ සැලකුවොත් එහෙම දෙකක් T cos theta සමානයි W. හරිද? මට ආතතිය ගන්න පුළුවන් ළමයි W බෙදීම දෙකක් cos theta. හරිද? අර අපි කලින් ගානේ කතා කරා වගේම තමයි. අර ප්‍රස්තාවයක් අපි කතා කරේ. ඒ වගේ තමයි. ළමයි බලන්න මෙතනදී මේ theta කියන එක නා දැන් මෙහෙම හරි කෙලින් තියෙන ලයින් ලණුවකට පොඩ්ඩක් පල්ලයට ආත් කරපුවාම මේ ඇන්ගලය මොකද වෙන්නේ ළමයි? ආසන්නව දැන් මේක නම් 90යිනේ. මේක ආසන්නව 90ට සමානයිනේ ළමයි. එතකොට θ කියන එක න ළමයි 90ට ආසන්න වෙනකොට මොකද වෙන්නේ? cos θ කියන එක න මොකද ළමයි බිඳුවට ආසන්න වෙනවා. බිඳුවට ආසන්න කියලානේ මෙයා බිඳුවට යනවා වගේ යනවා. එතකොට මොකක් හරි සංඛ්‍යාවක් ගොඩාක් පොඩි අගයකින් බෙදුවම එන උත්තරේ මොකද වෙන්නේ? ගොඩාක් ලොකු වගයක් තමයි එන්නේ ළමයි. t කියන එක න ගොඩාක් වැඩි වෙනවා. t එක ලොකු වගයක් තමයි එන්නේ. w ට වඩා ගොඩාක් ලොකු වගයක් තමයි
තන්තුවේ ආතතිය එන්නේ. ඒක මම හිතනවා ඔයගලට තේරෙන්නේ නැති කියලා. දැන් මේක දීලා දෙනවා ආසන්න වශයෙන් WA කියලා. වැරදි. ආසන්න වශයෙන් W බෙදීම දෙකට සමාන වේ කියන එකත් වැරදි. W බෙදීම දෙකට අඩු වේ කියනවා. වැරදි. W දෙක සහ W අතර වේ කියනවා. නෑ මේක W වලට ගොඩක් ලොකු වගයක්. දැන් හරියට ගත්තොත් 0.000 ගානකින් බෙදුවොත් එහෙම එන උත්තරේ ගොඩක් ලොකු වෙන ළමයි. අන්න ඒ වගේ එකක් තමයි එන්නේ. හරිද? ඊට පස්සේ W ට වඩා ඉතා වැඩි වේ කියනවා. ඒතර මේකට උත්තරේ එන්න ඕනි. පස්වෙනි උත්තරේ එන්නේ නැහැ කියලා මම හිතනවා ඔයගලට දැන් අයිඩියා එකක් එන්නේ නැති කියලා. මොකද මේක පල්ලෙහාට ඇදලා අරිද්දි මේ තීර කියන එක 90ට ආසන්න වෙන්න තමයි යන්නේ. 90ට ආසන්න වෙනවා කියන්නේ cos තීර කියන එක න බිඳුවට යනවා. එතකොට මොකක් හරි එකක් අපි බිඳුවකට ආසන්න එකකින් බෙදුවම එන උත්තරේ ගොඩාක් ලොකු වගයක් වෙනවා. මේ උත්තරේ 5. හරි ළමයි තව 2001 ගානකුත් තියෙනවා. අපි යන් ඊළඟට 2001 තව ගානක් තියෙනවා. දුම්තරාදියකින් එල්ලලා තියෙන මේ දණ්ඩක් එයාගේ රීඩින් එක අහන ප්‍රශ්නයක් තියෙනවා. අපි බලමු ප්‍රශ්න මොකක්ද කියලා. 2001 A level. හරිද? අපි ප්‍රශ්නේ බලමු. ප්‍රශ්නේ කියන්නේ දුරුතරාදියක් මගින් ස්කන්ධයේ M වූ ඒකාකාර දණ්ඩක් එහි මධ්‍ය ලක්ෂයෙන් එල්ලා ඇත. M1 සහ M2 එකේ කියන M2 විශාල M1 කියලා. ඌ ස්කන්ධ දෙකක් දණ්ඩේ දෙකවර මත තබා ඇත. ඌගේ පෙන්න පරිදි B කෙළවරේ තබලක කෝණයක් ආධාරයෙන් දණ්ඩ තිරස තබා ඇත. දුරුතරාදිය පාඨාංකයේ වන්නේ තමයි අහන්නේ. ඒක ළමයි මෙන්න මෙහෙම තමයි කට්ටිය අපිට මේ ගාන දීලා තියෙන්නේ. මෙන්න මේ වගේ ඒකාකාර දණ්ඩක් කියලා කියනවා. ඒතර ළමයි ඒකාකාර දණ්ඩක් කියන්නේ අර එයාගේ හැමතැනම ස්කන්ධ ඒකාකාර ව්‍යාප්තල දෙනවා. ඒතර ඒකාකාර දණ්ඩක නම් එයාගේ හරි මැද තමයි මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ. ඒක ගැන අපිට අයිඩියා ගන්න තමයි ඒකාකාර දණ්ඩක් කියලා එකට අපිට කියලා තියෙන්නේ. එතකොට මේ එක කෙලවරකින් M1 කියලා ස්කන්ධයක් ඒ කට්ටිය තියලා තියෙනවා. ඒත් එක්කම අනිත් පැත්තෙන් M2 කියලා ස්කන්ධයක් මෙන්න මෙහෙම තියලා තියෙනවා. ඒත් එක්කම මෙන්න මේ කෙලවර මෙන්න මෙහෙම කූඤ්ඤයකට සවි කරලා තියෙනවා. හරිද ළමයි? එතකොට දැන් මම කියවනේ මේ කට්ටිය ගුරුත්ව කේන්ද්‍රෙ පිහිටන්නේ මේ හරි මැද කියලා මේ දණ්ඩක් වගේ න ඒකාකාර දණ්ඩක න. එතකොට ඒ වගේ මේ කට්ටිය කියලා දෙනවා මෙන්න මේක මධ්‍ය ලක්ෂයෙන් තමයි එල්ලලා තියෙන්නේ කියලා. ඒතර මෙයාගේ ස්කන්ධය M කියලා කැපිටල් M කියලා දීලා තියෙනවා. එතකොට මෙන්න මෙහෙම මධ්‍ය ලක්ෂයෙන් තන්තුවක් දාලා මෙන්න මේ වගේ දුණු තරාදියකින් එල්ලලා තියෙනවා. අපෙන් අහන්නේ මෙන්න මේ දුණු තරාදිය පාඨාංග කියලා. දැන් මම ඔයාලට කලින් අර මේකට එන්න කලින් ගානකදී කියලා දුන්නා නේද? දුණු තරාදියක් එයාගේ පාඨාංග විදිහට දෙන්නේ ඒ ස්ප්‍රින්ග් එක අදින්න අදාළ වෙන බලය තියෙන. අන්න ඒක තමයි එයාගේ පාඨාංග විදිහට දෙන්නේ. එතකොට එයාව පල්ලයට අදින්නේ කවුද? මෙන්න මේ තන්දුව තියෙන්නේ. ඔය තන්තුවෙන් තමයි මෙයාව පල්ලයට අදින්නේ. ස්ප්‍රින්ග් එක පල්ලයට අදින්නේ. එතකොට අපි දුණු තරාදිය පාඨාංග කියන්නේ මෙන්න මේ තන්තුවේ මෙන්න මෙයා මත ඉහළට ඇති කරන ආතතිය හොයාගත්තා නම් හරි නේද? අපිට පුළුවන් ඒක දුණු තරාදිය පාඨාංග විදිහට ගන්න. හරි. එතකොට මේක ඒකාකාර දණ්ඩක් කියලා දීලා දෙන්නේ. අපි හරි දැන් ඔක්කොම දත්ත ටික මාක් කරගත්තා. ඒකට තව විශේෂ දත්තයක් දීලා දෙනවා. M2 විශාලයි M1 කියලා. මම මේක පස්සේ කියලා දෙන්නම්. ඇයි මේක අපිට මෙතනට අවශ්‍ය වෙන්නේ කියලා. මොකද මේක කියන්නේ ඔය කඩේ ලොකු අවබෝධයක් නැති වුණත් මේක හදන්න පුළුවන්. මේක ඇයි උනේ නැත්තේ එහෙම කියලා. හරි. අපි බලමු. ඉස්සෙල්ලා මම දන්නට බල මාක් කරගෙන ඉන්න. එතකොට මෙන්න මෙහෙම දන්න තිරස්ව තියෙනවා කියන එකෙන් අපිට අදහස් වෙන දෙයක් තමයි ළමයි මෙයා සමතුලිතතාවය තමයි ඉන්නේ. මොකද මෙයා කැරකෙන්නේවත් මොකුත් වෙන්නේ නැහැ. මෙයා තිරස්ස තියෙනවා කියන්නේ මෙයා බල සමතුලිත වෙලා තියෙනවා. මෙයාගේ බල සමතුලිත වෙලා තියෙන්නේ. එතකොට අපි දන්නවා මේ බල සමතුලිත නම් ඕනෑම ලක්ෂයක් වටා පූර්ණවල VG ഐക്‍ය බිඳුවයි. එතකොට ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඕනෑම ලක්ෂයක් වටා එම බල පද්ධතියේ පූර්ණවල VG ഐക്‍ය මොකද වෙන්නේ? ඒක බිඳුවට සමාන වෙනවා. ඒ වගේම තමයි සිග්මා fx නැත්නම් ඕනෑම දිශාවක් නැත්නම් x දිශාවයි y දිශාවේ තියෙන විභේදන සංරචක වල VG එකතුව බිඳුව වෙනවා. සිග්මා fx සමානයි බිඳුව සහ සිග්මා fy සමානයි බිඳුව කියන එක සිද්ධ වෙනවා. හරිද? එතකොට අපි බලමු මේකට අදාළ බල රූප සරහන ඇඳගෙන. හරිද? මොහොම ඒකාකාර දණ්ඩක් නේ තියෙන්නේ. එතකොට ළමයි මේකේ මෙන්න මෙහි අපි ස්කන්ධ දෙකක් මාක් කරගමුකෝ. M1 M2 කියලා දෙනවා. මෙන්න මෙතනින් තන්දුව දෙනවා. තන්දුව නම් එල්ලලා තියෙනවා. එතකොට ළමයි
මේ තන්තුවේ මෙන්න මෙයාම උඩට T කියලා ආතතිය කියන අපි ඒක ගමු T කියලා. ආතතිය T කියලා මාක් කරමු. හරිද? එතකොට මෙන්න මෙතනින් පල්ලෙහාට ක්‍රියා කරනවා. මේ M1 කියන ස්කන්ධය තියෙන්නේ. එයාගේ බර තියෙනවනේ. ඒක හරියටම පල්ලෙහාට මෙතනින් ක්‍රියා කරනවා. ඒක අපි ගමු M1 G කියලා. සහ මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයෙන් මේ දණ්ඩේ බර හරියටම පල්ලෙහාට ක්‍රියා කරනවා. මම ඒක මාක් කරනවා mg කියලා. හරිද ළමයි? එතකොට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතෙන්ට එද්දී මේ කෝණයෙන් මෙයා මත අභිලම්බ ප්‍රතික්‍රියාවකුත් ඇති වෙනවා. හරිද? එතකොට කෝණයෙන් මෙයා මත මෙන්න මේ උඩට ක්‍රියා කරනවා අභිලම්බ ප්‍රතික්‍රියාවක් R කියලා. සහ මෙතනින් පල්ලෙහාට මේ m2 කියන එක නයි මොකද ක්‍රියා කරන්නේ බර ක්‍රියා කරනවා ළමයි. ඒක m2g විතර අපිට ගන්න පුළුවන්. හරිද? එතකොට ළමයි දැන් අපෙන් අහන්නේ මේ ආතතියනේ. එතකොට අපි මෙන්න මේ t කියන එක තමයි හොයන්න ඕනේ. මොකද දුරු තරාදී දැන් අපි කලින් කතා කරා. දුරු තරාදී පාඨාංක විදියට ගන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ තන්තුවෙන් ඇති කරන ආතතිය. හරිද? එතකොට දැන් මෙයා සමතුලිතයි නම් ඕනෑම ලක්ෂයක් කොට ගුණවල විජයයික්‍ය බිඳුවයි කියලා අපිට ගන්න පුළුවන්. අපිට සිරස් හෝ තිරස් විභේදන මේකට දාන්න බෑ. මොකද නොදන්න පද දෙකක් තියෙනවා. ඒ කියන්නේ නොදන්න පද දෙකක් තියෙනවා කියන ළමයි අපිට සමීකරණ දෙකක් අවශ්‍ය වෙනවා. හැබැයි අපිට මෙන්න මේ r කියන එක කිසිම යාව කියන්නේ සමීකරණයකට ඇතුල් කරගන්න නැතුව මෙන්න මේ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගත්තොත් හරිය නේද ළමයි? එතකොට පුළුවන් මට මෙන්න මේ t කියන එක්කෙනාව හොයාගන්න. මොකද ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණ dj බිඳුවයිනේ. සිග්මා m බිඳුවයි. හරිද? එතකොට මේක ඒකාකාර දණ්ඩක් නේ. මම ගන්නම් මේකේ දිග දෙකක් L කියලා. එතකොට මේ දිග ඇවිල්ලා L මේ දිග L. එතකොට මේ දණ්ඩේ ඉඳලා තියෙන දිග දෙක අපිට L විදිහට ගන්න පුළුවන්. එතකොට බැලුවොත් එහෙම මේ ලක්ෂ්‍ය වටාන දැන් ගූර්ණ ගන්න යන්නේ. එතකොට ළමයි ගූර්ණ වලට අහු වෙන බල කීපයක් තියෙනවා. මෙන්න මෙයා අහු වෙනවා. මෙයා අහු වෙනවා. සහ මෙන්න මේ බලය කියන තුන් දෙනාගෙන් මේ ලක්ෂ්‍ය වටා ගූර්ණ ඇති කරනවා. හරිද? එතකොට ওই ලක්ෂ්‍ය වල ගූර්ණ විජය අයික්‍ය බිඳුව වෙන්න නැත්නම් වාමාවර්ත ගූර්ණ ටික දක්ෂිණාවර්ත ගූර්ණ වලට සමාන වෙන්න ඕනේ. හරිද? එතකොට මේක ගත්තාම මේ M2 M1 කියන බලය මොකද? මෙයාව මෙන්න මේ පැත්තට කරකවන්නේ. ඒ කියන්නේ මේ පැත්තට කරගන්න අපි ගන්න මේ පැත්තට හරි කොහෙද හරි ගත්තා කියලා හිතන්න මේ පැත්තට තියෙන ගුණ ටික මම දන්න විදිහට ගන්නවා. එතකොට මෙයාව කරකන්නේ මේ පැත්තට මෙයාව මේ පැත්තට තමයි කරකන්නේ. එතකොට මට ගන්න පුළුවන් m1g වැඩි කිරීම මෙතන ඉඳලා ලම්බ දුර කියන්නේ 2l 2l ධන ආයි ඒ දිශාවටම නේද ළමයි මේ m1 m කැපිටල් m කින් ඇති කරන පූර්ණ තරය. ඒතර m වැඩි කිරීම mg වැඩි කිරීම l ඒක සමාන වෙන්න ඕනි නේද ළමයි මෙන්න මේ තන්තුවෙන් ඇති කරන ගූර්ණයට. මොකද මේ වාමාවර්ත ගූර්ණ ටික දක්ෂිණාවර්ත ගූර්ණ වලට සමානයිනේ. එතකොට t වැඩි කිරීම l. එතකොට මේකට මේ l කැපිලා ගියපුවාම ළමයි මට තන්තුවේ ආතතිය විදිහ දෙනවා m1g දෙකක් m1g plus capital mg කියලා. හරිද? ඔක g එකක් විදිහට අරගෙන අපිට උත්තරේ තියන්න පුළුවන්. හරිද ළමයි? ඔය ඔක ගූර්ණත් එක්ක අපි සංසන්දනය කරලා ගත්තොත් නේ. එතකොට අපිට පුළුවන් මේක තව මෙන්න මෙහෙම විදිහකට මේ ගන්න හදන්න. ඒ කියන්නේ පොඩ්ඩක් අර හිතන්න කැමති ළමයින්ට මේක පියවර දෙකකින් අපිට ගන්න පුළුවන්. පියවර දෙකක් යන්නේ නැහැ. එක පියවරෙන් බලලා උත්තරේ ලියන්න පුළුවන්. හරිද ළමයි? මෙන්න මෙහෙමයි සිද්ධිය වෙන්නේ. එතකොට මේ දණ්ඩ තිරස්ව තියෙනවා කියන ළමයි හිතන්න මම මේ ලක්ෂ්‍ය වටා මෙයාගේ සෙන්ට් එක තියෙන මේ සෙන්ට් එක වටා ගූර්ණ ගත්තොත් එහෙම ළමයි මෙන්න මේ m1 කියන එක්කෙනාගේ මේ පැත්තට ඇති කරන ගූර්ණය මේ දෙන්නගේ සම්ප්‍රයුක්ත බලය තියෙන්නේ. ඒ කියන්නේ m2 සහ මෙන්න මේ අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙන්නේ. ওই දෙකෙන් ඇති කරන ගූර්ණයට සමාන වෙන්න ඕනේ නේද ළමයි? ඒ කියන්නේ m2 ඍණ r කියන එක්කෙනාගෙන් ඇති වෙන ගූර්ණය මොකද වෙන්න ඕනේ? ඒක සමාන වෙන්න ඕනේ m1ට. මොකද එහෙම වුණොත් නේ ඕක වෙන්නේ. එතකොට ළමයි මෙන්න මෙතනින් පල්ලෙහාට ක්‍රියා කරන සඵල බලය මොකද වෙන්නේ මේ m2 කියන m2 ඍණ r කියන බලය මොකේද සමාන වෙන්නේ m1 වලට. එතකොට මේ දෙන්නගෙන් පල්ලෙහාට ක්‍රියා කරන සඵල බලය මේක ඇත්තරම ගත්තොත් එහෙම ළමයි මේක m1 වලට සමානයි. ඒතර මේකත් m1 වලට සමානයි. ඒතර අපිට ගූර්ණ ගන්න මුකුත් අවශ්‍ය නැහැ. ඒ concept එක තේරෙනවා. මොකද මෙයා තිරස්ව තියෙන්න නම් මෙයා මේ පැත්තෙන් ඇති කරන ගුණයට මේ පැත්ත ඇති කරන ගුණේ සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙන්නගේ සංප්‍රයුක්ත බලය නැත්තම් m2 ඍණ r කියන එක නේ සංප්‍රයුක්ත බලය මේ m කියන එකට සමාන වෙන්න ඕනේ. හරිද ළමයි? එතකොට මෙයාගේ සිරස් බල සම්බන්ධතාවය කෙලින්ම සලකපු ගමන් මට එනවා m1 capital M සමානයි m1 capital M තමයි
මෙයාගේ මේ තන්ත්‍රය ආතතිය විදිහට එන්නේ. ඒතකොට ඒක මට නිකම්ම උත්තර එනවා 2m1 plus capital M G සමානයි තන්ත්‍රය ආතතිය. ඒතර ওই විදිහට අපිට ගන්න පුළුවන්. එතන මේක හරියට හිතලා ගත්තොත් එහෙම තප්පර 5න් අපිට උත්තරේ ගන්න පුළුවන්. මේක මෙහෙම තිරස්ව තියෙන්නේ ඇයි කියලා හරියට උඩට දාගත්තොත් එහෙම. ඉතින් අපි බලමු ඊළඟ ගාන. හරි මේක ඇවිල්ලා ළමයි 2002 ගාන. 2002 ඒ ලෙවල් ගාන. හරිද? මේකත් අර අපි කලින් කතා කරපු අර කුරුල්ලෙක් වහලා අර W කියලා ස්කන්ධයක් කියලා තිබ්බ ගාන වගේම තමයි. මෙන්න මෙහෙම ලයිට් කණු දෙකක් වගේ දෙකක් තියෙනවා. දුරකථන කම්බියක් කියලා කියන්නේ. රූපේ පෙන්වන ඇති පරිදි තදින් ඇද ඇති දුරකථන කම්බියක් මත ස්කන්ධයේ එම් වූ කුරුල්ලෙක් වසා සිටි කුරුල්ලා නිසා කම්බිය ඇති වෙන අමතර ආතතිය කියලා. දැන් මෙහෙම හොඳට ඇදිලා තියෙන කම්බියක් ගැන මේ හරියට තිරස්න ළමයි දෙන්නේ. අපි කතා කරන්නේ මේක ලොකුවටම කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද 2001 ත් ඔය වගේ ගානක් තිබ්බා. ඒතකොට කුරුල්ලා මෙන්න මෙහෙම බැහුවාම මේක මොකද වෙන්නේ මෙන්න මෙහෙම දුට්ටක් මේක පල්ලයට පාත් වෙනවා. මම මේ ඇන්ගල් θීටා කියලා ගත්තොත් එහෙම මේ පැතර ආතතියයි මේ පැත්තේ ආතතිය t කියලා ගත්තොත් එහෙම මට පුළුවන් ළමයි මේක ලියන්න සිරස් බල සම්ප්‍රයුක්තතාවය සලකලා 2ක් t cos θ සමානයි මෙන්න මෙතනින් මේ කුරුල්ලගේ බරට නේද mg. ඒතර මට t කියන එක ගන්න පුළුවන් mg බෙදීම 2ක් cos θ කියලා. හරිද ළමයි? එතකොට මේ θ කියන්නේ ගොඩාක් ලොකු වගයක්. ඒක ආසන්නව අංශක 90ට සමානයි. cos අගයක් අංශක 90ට යනවා කියන්නේ නැත්නම් θ අගය අංශක 90ට යනවා කියන්නේ ඒකේ cos අගය ආසන්නව බිඳුවට එනවා. එතකොට මොකක් හරි එකක් බිඳුවට ආසන්න අගයකින් බෙදුවම එන උත්තරේ ගොඩාක් ලොකු උත්තරයක්. එතකොට මේ t කියන එක ටිකක් ගොඩක් වැඩි අගයක් එන්නේ. එතකොට ඕකේ උත්තර බැලුවම ශුන්‍ය වේ mg ට වඩා වැඩි වේ mg ට වඩා අඩු වේ mg වලට සමාන වේ භාගයක් mg වලට සමානයි. එතකොට මේකේ උත්තරේ එන්න ඕනි mg වලට වඩා වැඩි වේ කියන උත්තරේ. උත්තරේ එන්න ඕනි තුන්වෙනි උත්තරය අපි මේක කලින් කතා කරා. හරි අපි බලමු ඊළඟ ගාන 2003 ගාන. හරිද ළමයි මේ ගාන ඇවිල්ලා 2003 A level. හරිද මේ ගානේ කියනවා රූපේ පෙන්වන ඇති පරිදි AB සහ C යන ස්කන්ධ තුනක් තිරස් හරස් දඬු මගින් එල්ලා ඇත. එක් එක් හරස් දණ්ඩේ ස්කන්ධය නොසලකා හැරිය හැක. එහි ස්කන්ධය 6 කිලෝග්‍රෑම් නම් B හා C එහි ස්කන්ධය පිළිවෙලින් කියලා තමයි අහන්නේ. ඒකට මෙන්න මේ වගේ මේකක් අපිට දීලා දෙනවා. හරිද? ඔන්න ඔහම එකක් එල්ලලා මේක එල්ලලා තියෙනවා A කියලා එක්කෙනෙක් මෙයාගේ ස්කන්ධය 6 කිලෝග්‍රෑම් කියලා අපිට දීලා තියෙනවා ළමයි. එතකොට මෙන්න මෙතනින් එල්ලලා මෙතන දුර මෙන්න මෙහෙම අපිට x කියලා දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතනින් අපිට දීලා තියෙනවා 3x කියලා මේ දුර. ඊට පස්සේ මෙන්න මේ වගේ තන්තුකින් ආයෙ එල්ලලා තව දණ්ඩක් මෙන්න මෙහෙම එල්ලලා තියෙනවා. ඒකේ එක පැත්තකින් මෙන්න මෙහෙම b කියලා ස්කන්ධයක් එල්ලලා තියෙනවා. මෙයා b කියලා එල්ලලා තියෙනවා. මෙයා ඇවිල්ලා c. c කියලා ස්කන්ධය තමයි මෙතනින් එල්ලලා තියෙන්නේ. මේ දුර ආයෙ දීලා තියෙන එකට y කියලා සහ මේ දුර 3ක් y කියලා අපිට දීලා තියෙනවා. හරිද ළමයි? දැන් අපෙන් අහන්නේ මේ b සහ c කියලා දෙන්නගේ ස්කන්ධ දෙක තමයි අහන්නේ. හරිද? දැන් ඔය කට්ටියට පේනවා මේ දඬු තිරස් නම් දණ්ඩක් තිරස් නම් ළමයි. ඒක තරාදියක් ඔය කට්ටිය හිතන්නේ දැන් අපි අර කඩේකට ගිහලා බඩු ගද්දි තරාදිය මොකද කරන්නේ? තරාදිය එක පැත්තකට පඩිය දාලා අනිත් පැත්තට අපි අර කිරණ දේ දානවා. හිතන්න සීනි හාල් හරි මොකක් හරි එකක් දානවනේ. එතකොට අර පඩිය දාලා තියෙන පැත්ත නෙවෙයි අනිත් පැත්තෙන් අපි දාන්නේ හාල් හරි මොන හරි. ඒතර හාල් ටික ටිකට වැඩි කරනවා. අර දණ්ඩ තිරස් වෙනකන්. ඒතකොට අපි දන්නවා මොකද සමාන සාමාන්‍ය තරාදියකින් නම් අපි කරන්නේ මොකද්ද ළමයි? ඒ අර කියන්නේ දණ්ඩ ගත්තාම තරාදියේ මේව ඉල්ල තියෙන ගමන් මේ දිගට මේ දිග මොකද වෙන්නේ ළමයි? සමානයි. එතකොට හොර වෙනඳ තමයි කරන්නේ මේ එකක දිග පොඩ්ඩක් වෙනස් කරලා මේකට දැන් 500ක් දැම්මොත් එහෙම මේක බැලන්ස් වෙන්න 500 පඩියක් වගේ එකක් දාලා
මේක බැලන්ස් වෙන්න ග්‍රෑම් 300ක් විතර වගේ වෙන විදිහට උන් ඒක හොරට හදනවා. ඒ කියන්නේ මේක පොඩ්ඩක් අපිට ඇඩ්ජස්ට් කරපුවාම බැලන්ස් වෙන්න අවශ්‍ය ගූර්ණය මේ වෙනවනේ. එතකොට දිග වැඩි වෙද්දී එයත් එක්ක බැලන්ස් වෙන්න අවශ්‍ය වෙන ස්කන්ධය අඩු වෙනවනේ ළමයි. හරිද? ඒ වගේ මෙතන කතන්දරේ වෙන්නේ මේක තිරස්ස තියාගන්න නම් මේ පැත් කට්ටිය ඇති වෙන ගූර්ණ වාමාවර්ත ගූර්ණ දක්ෂිණාවර්ත ගූර්ණ වලට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ ළමයි මෙයා තිරස්ස තියෙන්න නම් මෙයා මේ පැත්තට ඇති කරන ගූර්ණය මෙයාලගේ ඇතින් සම්ප්‍රයුක්ත බලය තියෙන්නේ. ඒකෙන් මේ කට්ටිය වටා මෙහෙට ඇති කරන ගූර්ණයට සමාන වෙන්න ඕනේ. හරිද? එතකොට අපිට පුළුවන් ඕක ඔළුවේ තියාගෙන ගාන හදන්න යන්න. එතකොට මෙන්න මෙහෙම මම මේක ආපදික මාක් කරන්න t කියලා. මෙයාගේ t කියලා මාක් කරන්න. එතකොට මම ওই t හොයාගත්තා නම් ළමයි මට පුළුවන් ඕක හරහා මෙන්න මේ දෙන්නගේ ස්කන්ධ දෙක වෙන වෙනම හොයාගන්න. හරිද? එතකොට පළවෙනි එක අපි යන්න ඕනේ දැන් මේ t කියන එක නම් හොයාගන්න. මොකද දැන් මෙයා හොයාගත්තොත් තමයි මට මේ දෙන්නගේ ස්කන්ධ දෙක හොයාගන්න පුළුවන්. ඒකත් මට ඕනෑම ලක්ෂයක් වඩා ගුණ අරගෙන හොයාගන්න පුළුවන්. මම පළවෙනියටම යන්නම්. මෙන්න මේ t කියන එක නම් හොයාගන්න. t කියන එක නම් හොයාගන්න යද්දි ළමයි මට මේ ලක්ෂය වඩා ගුණ ගන්න පුළුවන්. මේ ලක්ෂය වඩා ගුණ ගන්න පුළුවන්. හැබැයි මම මේ ලක්ෂය වඩා ගුණ ගත්තොත් තමයි හරියන්නේ. මොකද මම මේ ලක්ෂය වඩා ගුණ ගත්තොත් මෙන්න මේ තන්තුවෙන් ආතතිය තියෙන්නේ. ඔය තන්තුවෙන් ආතතියෙන් ගුණයක් එනවා. අපි ඒක දන්නේ නැහැනේ. ඒකින්ද අපිට අවශ්‍ය පද ටික හොයාගන්න අපි ගුණය ගන්න ඕනේ මොන ලක්ෂය වලද? මෙන්න මේ ලක්ෂය වලට තමයි ගුණ ගන්න ඕනේ. එතකොට මෙයාගේ මේ පැත්තට ඇති කරන ගුණය මෙයාගේ මේ පැත්තට ඇති කරන ගුණයට සමානයි. එතකොට 6 කිලෝග්‍රෑම් වැඩි කිරීම x කී ඇති කරන ගුණය සමානයි මේ තන්තුවේ මේ පැත්තට ඇති කරන ගුණයට. හරිද ළමයි? එතකොට 3x වැඩි කිරීම මම දන්නේ මේ කට්ටියගේ මේක මම දාන්නේ t කියලා. එතකොට මේ x ට මේ x සුළු වෙලා යනවා මේ තුනට එකක් එනවා. මේක ඇවිල්ලා දෙකක් එනවා. එතකොට ළමයි මට තන්තුවේ අත තියෙනවා කිලෝග්‍රෑම් දෙකක් විදිහට. හරිද? එතකොට මෙයාට එද්දී දැන් මම දන්නවා මේකේ ආතතිය. මේක ඇවිල්ලා මම දැන් හොයාගෙන තියෙන්නේ. දැන් මම B සහ C කියන දෙන්නගේ හොයන්න යන්නේ. එතකොට මේ කට්ටියගෙන් මෙන්න මෙහෙම එනවා. දන්නේ. එතකොට මම ඉස්සෙල්ලා B කියන එක නම් මම C හොයන්න යන්නම් මට පුළුවන් ඒතකොට මේ ලක්ෂ්‍ය වලට පූර්ණ ගන්න. එතකොට ළමයි මම මේ ලක්ෂ්‍ය වලට පූර්ණ ගන්න යද්දි මෙයාගෙන් ඇති කරන ගුණය මෙන්න මේ T කියන එකනගේ මේ පැත්තට උඩට. ඒකට සමාන වෙන ගුණයක් ඇති කරනවා මේ C ගෙන් මේ පැත්තට. ඒතර මේක වාමාවර්ත මේක දක්ෂිණාවර්ත ගුණයක් ඇති වෙන්නේ. T ගෙන් වාමාවර්ත ඇති කරද්දි මෙයා දක්ෂිණාවර්ත ඇති කරනවා. එතකොට මට T කියන එක ගන්න පුළුවන් ළමයි 2 කිලෝග්‍රෑම් වැඩි කිරීම එයාට තියෙන ලම්බ දුර කීයද y නේ. ඒක සමාන වෙනවා වාමාවර්ත ගුණ දක්ෂිණාවර්ත ගුණනේ. එතකොට හොඳට මතක තියාගන්න මෙතන ඉඳලා තමයි දුර ගන්න ඕනේ. මේ දුර 4y 3y කියන්නේ මෙතන ඉඳලා මේකට තියෙන දුර 4y වැඩි කිරීම මෙයාගේ ස්කන්ධ අපි දන්නේ අපි ගමු මේක mc කියලා. හරිද ළමයි? එතකොට මේ y ට මේ y සුළු වෙලා යනවා. මේකට කැපිලා ගිහුවාම මට mc කියන එක ගන්න පුළුවන් භාගයක්. ඒ කියන්නේ 0.5 කිලෝග්‍රෑම් කියලා. හරිද ළමයි? එතකොට මම දැන් c හොයාගෙන තියෙන්නේ. මට දැන් අවශ්‍ය වෙන්නේ මේ b ගේ ස්කන්ධය හොයන්න. මට b ගේ ස්කන්ධය හොයන්න අවශ්‍ය නම් මේක වඩා ගුණ ගන්නත් පුළුවන්. සහ මේ කඩේගේ සිරස් බල සම්බන්ධතාවය දැම්මත් මට ඒත් එක හොයාගන්න පුළුවන්. එතකොට උඩට තියෙන බලවල මේක එන්නේ මොකක්ද? t නේ. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 2 සමානයි mc ධන mb නේ. ඒ කියන්නේ 0.5 ධන m b. එතකොට මට mb කියන එක ගන්න පුළුවන්. ඇවිල්ලා 1.5 කිලෝග්‍රෑම් කියලා. ඔන්න ඕකේ මට උත්තරය එනවා. ඒකට අපිට උත්තරය ගන්න පුළුවන් B ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1.5යි C ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 0.5ක් විදිහට අපිට උත්තරය දෙනවා. ඒකට උත්තරය වෙන්න ඕනේ දෙවෙනි උත්තරය. හරි අපි යමු ඊළඟ ගානට. හරි ළමයි. ඊළඟට ගාන තමයි ඇවිල්ලා 2004 ගාන. 2004 ඒ ලෙවල් ගාන. හරි. ඒක කියනවා කම්බියක කැට ගැසූ ගවයෙකු පැන යාමට නොදී රඳවා ගැනීම සඳහා මිනිසෙකු දරන උත්සාහයක් රූපයේ දක්වා ඇත. X ලක්ෂයේදී ගවයාගේ කකුල මත ක්‍රියා කරන බලය Fl ද බිම මත ක්‍රියා කරන බලය Fg ද y ලක්ෂයේදී කම්බිය මත ක්‍රියා කරන බලය R ද
මිනිසාගේ අත මත බලය h ද වේ FL FG FR FH නිවැරදිව නිරූපණය කරන්න කියලා තමයි අහන්නේ. හරිද? මෙන්න මෙහෙම කතන්දරයක් තමයි තියෙන්නේ. හරිද? බලන්න ඔන්න මේකේ තියෙන්නේ මේ පැත්තට තියෙන මෙහෙම හරකෙක් ඉන්නවා. හරි මට හරක් අඳින්න අමාරුයි මම නිකන් හරිද ඔන්නෝම හරකෙක් ඉන්නවා. හරිද? එතකොට මෙන්න ඔය හරකයි කකුල තියෙනවනේ. ඒක තමයි හරකයි කකුල කියලා හිතන්නේ. හරිද? එතකොට හරකගේ බෙල්ලට මෙන්න මෙහෙම ලණුවක් දාලා තියෙනවා ළමයි. ලණුවක් දාලා මෙන්න මෙතන ඉඳලා මිනිස්සෙක් මොකද කරන්නේ? මෙන්න මෙහෙම මේක හරකට යන්න දෙන්නේ නැතුව අදිනවා. හරිද? ඔය දැන් ඇවිල්ලා තියෙන්නේ ආතති සහ තෙරපුම් අන්න ඔය කතන්දරේ කොහොමද අපි මාක් කරගන්නේ කියලා හරියට ඔළුවට දාගෙන තිබ්බනම් මේක ගේමක් නැහැ අපිට හදාගන්න. හරිද ළමයි? එතකොට දැන් හිතන්න මෙතන ඇවිල්ලා x ලක්ෂය කියන්නේ මෙන්න මේ පොළවේ ගැටෙන තැන. හරිද? එතකොට ඊට පස්සේ y ලක්ෂය ඇවිල්ලා හරි y ලක්ෂය ඇවිල්ලා මනුස්සයාගේ අත ගාව. මෙන්න මෙතන තමයි තියෙන්නේ. හරිද? එතකොට මම ඉස්සෙල්ලා මේ y ලක්ෂය සලකන්නම්කෝ. ළමයි දැන් හිතන්න මෙන්න මෙහෙම කඹයක් තියෙනවා. හරිද? ඔන්න ඔය කඹය මෙන්න මෙහෙම තියෙනවා. හරිද? එතකොට මම මේ කඹය මෙන්න මෙහෙම අදිද්දී කඹේ මත මම කොහෙටද බලයක් දාන්නේ? මෙන්න මේ දිශාවට. හරිද? මම කඹය මෙන්න මෙහෙම අදිද්දී කඹේ මත බලයක් මේ පැත්තට දානවා. කඹේ මත මම බලයක් දානවා මෙන්න මේ පැත්තට. හරිද? එතකොට නිකන් ඔය කට්ටිය හිතන්න අපි මෙහෙම කම්බයක් දාලා අදිද්දි අපිව කොහොමද ඉස්සරහට ඇදෙන්න යන්නේ? ඒ කියන්නේ අපි අත මත බලයක් එන්නේ කොහෙද? මෙන්න මේ පැත්තට. ඒ කියන්නේ මිනිස්යාගේ අත මත මෙන්න මේ පැත්තට බලයක් එනවා. මිනිස්සයා මෙන්න මෙහෙම අල්ලන් අදිද්දි මිනිස්යාගේ අත මත මෙහාට එනවා. අපි කඹේ මත මෙහාට බලයක් දානවා. හරිද? එතකොට ඕක එකක්. හරිද? ඊට පස්සේ දැන් ඔය මිනිස්යාගේ අත මත එන බල ටිකනේ. හරි. ඊට පස්සේ අපෙන් අහන්නේ මේ x අක්ෂයේදී බල අපි කොහොමද එන්නේ කියලා බලා ගන්න. එතකොට ළමයි දැන් හිතන්න අපි ඇවිදින අවස්ථාවක් හිතන්නකෝ. අපි ඇවිදිද්දි මොකද කරන්නේ? මෙන්න මෙහෙම හිතන්න. හරිද? අපි දැන් මේක පොළොව කියලා හිතන්නකෝ. අපි මෙහෙම ඇවිදිද්දි අපි කරන්නේ මොකද්ද? මේ කකුල තියලා පස්සහට මෙන්න මෙහෙම අදිනවා. හරිද? මෙහෙම කරද්දී ඝර්ෂණ බලයෙන් හින්දා අපේ කකුල මත මෙන්න මෙහෙට ඉස්සරහට බලයක් එනවා. ඒකින් තමයි අපිට ඇවිදගෙන යන්න පුළුවන් වෙන්නේ. එතකොට පොළොව මත ඊට සමාන බලයක් මේ පැත්තට ඇති කරනවා. කකුල මත මෙන්න මෙහෙට ඝර්ෂණ බලයක් ඇති කරනවා. එතකොට දැන් මේ හරක යන්න හදන්නේ කොහෙටද? හරක යන්න හදන ළමයි ඉස්සරහට. එතකොට හරක කරන්නේ මොකද? එයාගේ කකුලෙන් මේ පොළොවට පස්සට තියලා ඇදලා එයාගේ මත ඉස්සරහට බලයක් ගන්න යනවා. එතකොට හරකගේ කකුල මත මොකද වෙන්නේ ළමයි? මෙන්න මේ පැත්තට මෙයා ඝර්ෂණ බලයක් ඇති කරගන්න යනවා. මොකද මෙයා ඉස්සරහට යන්නේ. එතකොට අනිත් එක තමයි මෙයා පොළොවත් එක්ක ගැටෙනවා. හරිද? මේ කකුල පොළොවේනේ තියන් ඉන්නේ. එතකොට පොළොවේ මෙයා මත මොකද වෙන්නේ? අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. එතකොට ළමයි මේ හරකගේ කකුල මත ක්‍රියා කරන බලය වෙන්නේ මොකද්ද? ওই දෙකේ සංප්‍රයුක්ත බලයක්. හරිද? මෙන්න මේ වගේ බලයක් තමයි ක්‍රියා කරන්නේ. එතකොට මේ ඇවිල්ලා ළමයි හරක මත ක්‍රියා කරන බලනේ. එතකොට පොළොව මතත් ඊට සමාන විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයක් ක්‍රියා කරනවා. ඒක ඇවිල්ලා අපිට ගන්න පුළුවන් Fg කියලා. හරිද? මේ බලය ඇවිල්ලා ළමයි Fl හරක මතනේ. එතකොට දැන් ඔය තන්තුව මත බලය ගද්දි මිනිසා මත කඹේ මත ක්‍රියා කරන බලය සහ මිනිසා මත ක්‍රියා කරන බලයනේ. එතකොට කඹේ මත ළමයි ඇවිල්ලා කඹේ මත මෙහෙම අපි පොයින්ට් එකක් ගත්තොත් එහෙම මොකද වෙන්නේ? මිනිස්සයාගේ අත මත මේ පැත්තට තමයි බලය ක්‍රියා කරන්නේ. අපි කියවනේ අපි මෙහෙට අදින්දි අපි මෙහෙට අදිනවා කියලා. එතකොට මේක ඇවිල්ලා FH. ඒතර තන්තුව මොකද වෙන්නේ ළමයි? තන්තුව මිනිස්සයා මොකද කරන්නේ? මෙහෙට අදින එකනේ කරන්නේ. තන්තුව මත බලය ඇවිල්ලා ওই ලක්ෂයකදී මෙන්න මේ පැත්තට. ඒක ඇවිල්ලා FR. එතකොට ඔන්න ඕක තමයි බල දෙක වෙන්නේ. ඔයකට අදහසක් එන්නද කොහොමද මේ බල දෙක අපි ගන්න කියලා. එතකොට උත්තරේ වෙන්න ඕනි
දෙවෙනි උත්තරේ. හරි ළමයි. අපි යන් 2005 ගානට 2005 MCQ ගානට 2005 A-level MCQ ගාන. ගානේ කියන්නේ මොකක්ද කියලා බලමු. ගානේ කියන්නේ රූපය මගින් පොළොව මත නිශ්චලව පවතින B පෙට්ටියක් මත තබා ඇති ඒ පොතක් පෙන්වයි දෙක රූපය මගින් පෙට්ටිය සඳහා නිදහස් වස්තු බල රූප තරහට පෙන්වයි පෙට්ටිය මත ක්‍රියා කරන PQR බල පෙන්වනවා කියලා කියන පහත ප්‍රකාශ තුලින් කුමක් සත්‍ය වේද කියලා තමයි අහන්නේ. හරිද? අපි බලමු මේ කට්ටිය මොකද්ද දීලා තියෙන රූපය කියලා. මේ කට්ටිය මෙන්න මේ වගේ රූපයක් දීලා තියෙනවා. මෙන්න මේ වගේ පෙට්ටියක් උඩ මෙන්න මේ වගේ පොතක් මෙන්න මෙහෙම තියලා දෙනවා. හරි ළමයි. එතකොට මේ පොත A කියලා කියනවා. ඊට පස්සේ ඒ කට්ටිය අපිට දීලා තියෙනවා. මෙන්න මේ පෙට්ටිය දෙන්නේ. මෙන්න මේ පෙට්ටිය සඳහා ඒකට නිදහස් බල රූප සලනක් අපිට ඇඳලා දීලා. කිම් යම්කිසි ප්‍රකාශ වර්ගයක් අහලා තියෙනවා. හරිද? එතකොට ඒකට එක බලයක් මාක් කරලා දෙන මෙන්න මෙහිම R කියලා. තව බලයක් තියෙනවා මෙන්න මෙතනින් මෙන්න මේ පල්ලෙහාට P කියලා. තව එකක් තියෙනවා මෙන්න මෙතනින් Q කියලා. හරිද ළමයි? එතකොට අපිට මේක බැලුවහම පේනවා මෙන්න මේ R කියන්නේ මොකක්ද? අපි මේ A කියන එක කරන නිදහස් බල රූප සලන ඇඳලා බලමුකෝ. A කියන එක කරන නිදහස් බල රූප සලන ඇඳහම මොකද වෙන්නේ? මෙයාගෙන් පල්ලෙහාට මෙයාගේ බර ක්‍රියා කරන අපි ගමු මේක G කියලා. එතකොට ඒ වගේම මෙන්න මේ දෙන්න ගැටෙන තැනින් මේ පොත සහ මේ පෙට්ටිය ගැටෙන තැනින් ඉහළට මෙයා ක්‍රියා කරනවා අභිලම්බ ප්‍රතික්‍රියාවක්. හරිද? ඔන්න ඕක තමයි මේ පෙට්ටිය මත මෙන්න මෙහෙම පල්ලෙහාට දැනෙන්නේ. ඒතකොට මේ R ඇවිල්ලා පොත මගින් මේ පෙට්ටිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව එක කොහෙද තියෙන්නේ? මෙන්න මේ පැත්තට. ඒතකොට මේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ පෙට්ටිය මගින් පොත මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. හරිද ළමයි? එතකොට මේ P කියන්නේ මොකද්ද? මේ පෙට්ටියේ බර. එතකොට Q කියන්නේ මෙන්න මේ පෙට්ටිය මගින් මෙන්න මේ පොළව තියෙන්නේ. හරිද? මෙන්න මේ පෙට්ටිය මගින් මේ පොළව මත ප්‍රතික්‍රියාවක් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. එතකොට මේ Q කියන්නේ මේ පොළව මගින් මේ පෙට්ටිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. හරිද? පොළව මගින් පොත මත එන එක. දැන් මේක අපි බලමු ප්‍රකාශ කිහිපයක් තියෙනවා. Q විශාලයි පළවෙනි ප්‍රකාශයේත් මේ කඩේ කියනවා Q විශාලයි P ධන R කියලා. දැන් ළමයි මේ පද්ධතිය ගත්තම මේ පද්ධතියේ තියෙන සමතුලිතතාවය. සමතුලිතතාවයේ තියෙන පද්ධතියක ළමයි මොකද වෙන්නේ? බල සමතුලිත වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක ඇත්තටම වෙන්න ඕනේ කොහොමද? මෙහෙම නෙවෙයි. R ධන P කියන බලය සමාන වෙන්න ඕනේ Q කියන බලයට. ඒතර පළවෙනි ප්‍රකාශය වැරදි. හරිද ළමයි? ඊට පස්සේ දෙවෙනි ප්‍රකාශයෙන් කියනවා පෙට්ටිය මගින් පොළොව මත යෙදෙන බලය P මගින් දක්වයි කියලා. පෙට්ටිය මගින් පොළොව මත යෙදෙන බලය P මගින් දක්වයි කියනවා. ඒතර P කියන්නේ මොකක්ද? පෙට්ටිය මගින් පොළොව මත යෙදෙන බලය නෙමෙයි. P කියන්නේ පෙට්ටියේ ස්කන්ධය නැත්නම් පෙට්ටියේ බර. ඒතකොට දෙවෙනි ප්‍රකාශයත් වැරදි. හරිද? ඊට පස්සේ තුන්වෙනි ප්‍රකාශය බලන්න. තුන්වෙනි ප්‍රකාශයෙන් කියනවා පෙට්ටිය මගින් පොළොව මත යෙදෙන බලය Q මගින් දක්වයි කියලා. හරිද? එතකොට ළමයි හරියට බලන්න පෙට්ටිය මගින් පොළොව මත පෙට්ටිය මගින් පොළොව මත යෙදෙන බලය එන්නේ කොහෙටද? මෙන්න මෙහෙම පල්ලෙහාට. එතකොට මේ Q කියන්නේ මොකක්ද? පොළොව මගින් පෙට්ටිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවට. එතකොට තුන්වෙනි ප්‍රකාශයත් වැරදි. හරිද? එතකොට ඊළඟට කියනවා හතරවෙනි එක පොත මගින් පෙට්ටිය මත යෙදෙන බලය R මගින් දක්වයි. හරිනේ අපි දැන් කලින් චුට්ටක් කලින් කතා කරානේ. මේ R කියන්නේ මොකද්ද? පොත මගින් පෙට්ටිය මත ඇති කරන බලය. එතකොට හතරවෙනි ප්‍රකාශය හරි. අපි බලමු පස්වෙනි ප්‍රකාශය මොකක්ද කියන්නේ කියලා. ඒකත් වැරදිනේ. Q කුඩයි P ධන R කියලා කියන එක. මේක වෙන්නත් නැහැනේ. හරිම සම්බන්ධය වෙන්නේ මේකනේ. ඒතර මේ සම්බන්ධය කියන එක ඇවිල්ලා මේකත් වැරදි. හරිද? ඒක මම හිතනවා ඔකට අයිඩියක් එන්නද කියලා. ඒතර හරියටම ඔකට ඔලුවට දා ගන්න ඕනි වස්තු දෙක ගැටලා තියෙද්දි එක එක්කෙනාගෙන් ඒ කට්ටිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියා අපි කොහොමද ගන්න කියලා. හරිද? ඒක හරියම ලේසි. මේකෙන් ඔකට කොට දා ගන්න පුළුවන් මේක. අපි යන් ඉගෙන ගන්න 2006 එක. හරිද? 2006 ගාන 2006 ගානේ මෙන්න මෙහෙම තමයි කියන්නේ. හරිද ළමයි? 2006 ගානේ කියනවා රූපයේ දැක්වෙන පරිදි අරය R සහ ස්කන්ධයේ M වූ ඒකාකාර කාසියක් උස
R වූ ගැට්ටකට ස්පර්ශ වනසේ තබ ඇත කාසිය ගැට්ටෙන් උඩ ඇදීම සඳහා අවශ්‍ය තිරස් බලය Fe අවමග යහන. හරිද? මෙන්න මෙහෙම කාසියක් තියෙනවා. ඉස්සලම ඒක මෙන්න මෙහෙම ගැට්ටක් තියෙනවා. මෙන්න මේ ගැට්ටේ උසක් දීලා තියෙනවා. මේ ගැට්ටේ උසත් ඇවිල්ලා R කියලා දීලා තියෙනවා අපිට. හරිද? ඒත් එක්ක මේකේ අරයත් ඇවිල්ලා R. හරිද? එතකොට ඔය F කියන බලය ළමයි මෙන්න මෙතනින් දාලා තමයි මෙන්න මෙහෙම අදින්නේ. ඒත් අදිද්දී ගැට්ටෙන් උඩට ඇදීම සඳහා අවශ්‍ය තිරස් බලය අවමගය තමයි අහන්නේ. හරිද? දැන් ඔය තිරස් අවම බලයක් නේ අහන්නේ. අපි බලමු කොහොමද වැඩි දෙන්න වෙන්නේ කියලා. මෙන්න මේ පිටට තියෙනවා. අවම තියෙන්නේ. හරිද ළමයි? එතකොට අවම බලය කියද්දී දැන් අපි ගොඩාක් ලොකු බලයක් දාලා ඇද්දොත් එහෙම මොකද වෙන්නේ? ඔය කඩියට පේනවා. මේ කාසිය මෙන්න මේ ගැට්ට වටා මෙන්න මෙහෙම පෙරලෙන්න හදනවනේ. මෙයා මෙන්න මේක වටා පෙරලිනවා. මෙන්න මෙහෙම මේක වටා මෙන්න මෙහෙම උඩට එන්න හදනවා. හරිද ළමයි? එතකොට මේකේ තව මේ කට්ටිය අපිට පෙන්නන්න නැති වුණාට මෙතනින් ක්‍රියා කරනවා තව මේ ආගේ බර මේ කාසිය බර කැපිටල් MG. හරිද? කැපිටල් MG බලන්න මෙන්න මෙහෙම ක්‍රියා කරද්දී ළමයි මේක මේ අර උස්සන්න අවශ්‍ය අවම බලය කියන්නේ මෙන්න මේ පෘෂ්ඨයේ තියෙන්නේ. මෙන්න මේ පෘෂ්ඨය අතර අභිලම්බ ප්‍රතික්‍රියාව බිඳුව වෙන අවස්ථාව තියෙන්නේ. අභිලම්බ ප්‍රතික්‍රියාව බිඳුව වෙන අවස්ථාවට එන අභිලම්බ ප්‍රතික්‍රියාව බිඳුව වෙන්න දාන්න අවශ්‍ය අඩු බලය. ඊට වඩා අපි බලය දෙනවා ටක් ගාලා මේක වඩා කැරගෙනවා. ඒතර අපි මේ බලය ටික වැඩි කරන් ගියොත් එහෙම එක්තරා අවස්ථාවක් වෙනවා මෙන්න මේ R කියන එක න මේ අර පෘෂ්ඨය දෙක ගෑවි නොගෑවි ඉන්න මට්ටම. ඒ කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව බිඳුව වෙන අවස්ථාව. අන්න ඒ අවස්ථාව ලබා ගන්න දෙන්න ඕනේ බලය කියලා තමයි අහන්නේ. හරිද? ඒතර අපි R කියන එක බිඳුව කරේ නැත්නම් මොකද අපි මෙන්න මොකක් හරි ලක්ෂයක් වඩා ගුණ ගන්න ඕනේ දැන් මේක හොයන්න. එතකොට අපි මේක වඩා ගුණ ගද්දී මේ අභිලම්බ ප්‍රතික්‍රියාවෙන් එන ගුණේ බිඳුව වෙනවා. මොකද අභිලම්බ ප්‍රතික්‍රියාවක් මෙන්න මෙතනදී ඇති වෙන්නේ නැහැ. R සමානයි බිඳුව අවස්ථාව තමයි අපි ගන්න යන්නේ. හරිද? එතකොට ළමයි අපි මේ ගාන හදද්දී මට පුළුවන් මෙන්න මේ ලක්ෂ්‍ය වටා ගුණ ගන්න. එතකොට F වැඩි කිරීම R සමානයි. මොකද වෙන්නේ? F ගේ මේ පැත්තට ගුණයක් ඇති කරද්දී මෙයාගේ ස්කන්ධෙන් මේ පැත්තට මෙයාව ගුණයක් ඇති කරලා නැත්නම් මෙයා දක්ෂිනාවර්ත ගුණයක් ඇති කරද්දී F බලයෙන් මෙයාගේ ස්කන්ධෙන් මෙයා වටා වාමාවර්ත ගුණයක් ඇති කරනවා. ඒක ඇවිල්ලා තමයි mg වැඩි කිරීම R. ඒතර අවශ්‍ය අවම බලය වෙන්නේ මොකද්ද? මෙන්න මේ කාසිය බරට සමාන බලයක්වත් අඩුම දාන්න ඕනි. මේක යන්තම් මේක වඩා පෙරලෙන්න පටන් ගන්න නැත්නම් උඩට අදින්න දාන්න ඕනේ බලය. හරි ඕක ඇවිල්ලා 2006 ගාන. අපි බලමු ඊළඟට තියෙන ගණන් ටික 2007 ගාන. හරිද ළමයි? 2007 ගානක් දීලා තියෙනවා. නෑ මේක 2007 නෙවෙයි සෝරි මේක 2006 ගානක් කියලා. 2006 දීලා තියෙන්නේ. හරිද? කියනවා මම අර ඔයකට කලින් කිව්වේ මේ වගේ බල පද්ධතියක් දුන්නොත් එහෙම සම්ප්‍රයුක්ත ක්‍රියා කරන්න කොහෙද කියලා වඩාත්ම ක්‍රියාත්මක වෙයි කියලා හිතලා දෛශිකේ මොකද්ද කියලා අහනවානේ. ඕක ගත්තාම ඕක අර ඇත්තටම මේවා කර කර හොයන්න අමාරුයිනේ. අර මම කිව්ව විදිහට මමට කලින් ගානකට කියලා දුන්නා. බල සෙට් එක දීලා තියෙනවානේ. මෙන්න මෙහෙම එක දීලා තියෙනවා. F3 කියලා මේ පැත්තට. මෙන්න මෙතන තියෙනවා F2 කියලා. තව මෙන්න මෙහෙම තියෙනවා F1 කියලා. තව බලයක් තියෙනවා. මෙන්න මෙහෙට F8 කියලා. තව බලයක් තියෙනවා මෙන්න මෙහෙම F7 කියලා. තව බලයක් තියෙනවා මෙන්න මෙහෙම F6 කියලා. මෙන්න මේ පැත්තට තියෙන තව බලයක් F4 කියලා. මෙතන තියෙන බලයක් තව. ඒතකොට ළමයි දැන් මෙන්න මේ වගේ බලපද්ධතියක් දුන්නහම තියෙන ප්‍රශ්නේ තමයි අපිට හිතා ගන්න බෑ කොහෙද සම්ප්‍රයුක්ත එන්නේ කියලා. හරිද?
මේක මේ කට්ටිය කියලා දෙන පළවෙනි වාක්‍යයෙන් බලන්න පරිමාණයකට අඳින ලද F1 සිට F8 දක්වා. ඇති ඒක තමයි බලපද්ධතිය. එතකොට ළමයි මේ වගේ එකක් ස්කේල් එකකට ඇදලා තියෙද්දි මම ඔය කට්ටියට කිව්වා අපි මේ බලපද්ධතිය දන්න දිශා දෙකකට විභේදනය කරගන්න ඕනේ. හරිද? එතකොට අපිට මේවා විභේදනය කර කර ඉන්න බෑනේ ළමයි විභේදනය කරන්න අපි දන්නේ මේ වගේ අගයන් දන්නේ නැහැනේ. එතකොට අපිට අඩුවලා තියෙන්නේ අපි දන්නා පරිමාණය. හරිද? කෙලින්ම ඔයා මේක සෙන්ටිමීටර් ස්කේල් එකකට ගන්න. මෙතන ඉඳලා මේ බලයට තියෙන උස ගත්තා. මම ඔකට කලින් අර කියලා දුන්නේ අපි දැන් මෙන්න මෙහෙම බලයක් තියෙද්දි හිතන්න මෙන්න මෙහෙම F කියලා බලයක් තියෙනවා. මම ඔක විභේදනය කරොත් ළමයි මෙයාගේ x සාම්රචකය කියන්නේ මෙන්න මේ දුර. ඒ කියන්නේ මම මේ කොනේ ඉඳලා මෙන්න මෙතෙන් ලම්බකයක් ගැහුවොත් එහෙම ඒ කැපෙන තැන තියෙන ඒ කැපෙන තැනට මේ බලයේ කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුර තියෙන්නේ. ඔන්න ඔය දුර තමයි ළමයි මෙයාගේ x සම්රචකය වෙන්නේ. හරිද? එතකොට මෙතනලා ලම්බකයක් ගැහුවොත් එහෙනම් මේකට මේ තියෙන්නේ මේ y දුර තියෙන්නේ. ඕක තමයි මෙයාගේ y සම්රචකය වෙන්නේ. එතකොට මම මෙයා උදාහරණයක් මේ එක බලයක් අරන් පෙන්නන්නම්. මම මෙන්න මෙහෙම ගැහුවොත් එහෙම මට මේකෙන් ගන්න පුළුවන් මෙයාගේ x සම්රචකය කොච්චරද කියලා. ඒත් අපි කරන්නේ කෙලින්ම මෙන්න මෙහෙම නිකන් ලම්බකයක් මේකට ගහන ගියා. ඊට පස්සේ මේ දුර මැන්නා. මේ දුර මැන්නා. මේ දුර මැන්නා. මේ දුර මැන්නා. එතකොට මේ පැත්තට තියෙන දුරවල් ටික අපි ගන්නවා x දන්න දුරවල් ටික වෙනම ගන්නවා. මේ පැත්තට තියෙන දුරවල් ටික x ඍණ දුරවල් ටික වෙනම ගන්නවා. ඊට පස්සේ ওই දෙකෙන් අපිට එනවනේ අගයක් මොකක් හරි උදාහරණයක් විදිහට අපි හිතමු x5ක් කියලා. ඒ x5 ඊට ලක්ෂය හිතනවා මෙන්න මේ වගේ තැනක් කියලා. අපි ඔක මාක් කරගන්නවා. ඊට පස්සේ y කෝඩිනේට් එක ගද්දී y කෝඩිනේට් එකක් තියෙනවනේ ධන y ඍණ y කියලා අපි ගත්තාම එක තැනක් මේ විදිහට විභේදනය කරගෙන මෙන්න මේ පැත්තට විභේදනය කරගෙන අපිට මේ දුරවල් ටික මාක් කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම. හරිද? ඉතින් අපි මෙන්න මේ එක එක දුරවල් ටික මනින්න ඕන ළමයි. ඊට පස්සේ ඔයගේ අගයන් ටික ගන්න අපි මොකද කරන්නේ? බලනවා මේ පැත්තට තියෙන අගයන් ටික අපි ඍණ y විදිහට ගන්නවා. මේ පැත්තට තියෙන අගයන් ටික ධන y විදිහට ගන්නවා. එතකොට ওই දෙකෙන් එකක් අපිට එනවනේ ධන y ඍණ y ගත්තාම එක්ක ඍණ වලින් හරි ධන වලින් හරි උත්තරයක් එනවනේ. ධන වලින් එහෙම උත්තරයක් ආවොත් එහෙම සම්ප්‍රයුක්ත බලයේ y සම්රචකයේ තියෙන්නේ මෙන්න මේ දිශාවට. එතකොට ඒක ඔයාලට හදලා ගන්න පුළුවන්. උත්තරේ බලලා ගන්න මොකක්ද කියලා. විතර මේ විදිහට තමයි මේ වගේ ගණනක් આવොත් හදන්නේ. මේ වගේ ගණන් ගොඩාක් ළමයි මේ එක්සෑම් එකට අහලා තියෙනවා. ස්කේල් එකකට දෙන්නේ මොකුත් නැහැ මේක තප්පර 30 විතර වැඩක් කරව ගන්න. හිතෙන්ම එකතු කරලා යන්න තියෙන්නේ. අඩුවල තිබ්බා උස ගලුවා. හරි. මේ ධන පැත්ත තියෙන ටික වෙනම එකතු කරා 3යි 5යි 3යි වගේ ඒ වාකරය අගයන්ටයක් යනවා. ඔකට හිතෙන් එකතු කරගත්තා. x ධන පැත්තට ආව මෙච්චර. 10ක් කියලා හිතන්න. සෝරි y ධන පැත්තට. ඊට පස්සේ ආයෙ මේ ටිකත් එකතු කරා. 1 2 3 4. ආයෙ ටික එකතු කරපුවම ඔයාලට එනවා කියලා හිතන්නකො 6ක්. මේක ඇවිල්ලා ඍණ 6යි. මේ දෙක ගත්තාම හතරක සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා කොහෙටද? මෙන්න මේ y දිශාවට. හතරක. හරිද? එතකොට අපි කරන්නේ මෙන්න මේකේ ඔය හතර කියන එක මාක් කරලා මෙන්න මේ මිරක් ගහනවා කොහෙටද? හරිද? ඊට පස්සේ මේ පැත්තට තියෙන ටිකත් ඔහොම ගන්නවා. හිතන්න මේ y පැත්තට එනවා කියලා අපි නිකන් 3ක් වගේ එකක්. 3ක් වගේ ස්කේල් එකකින්. එතකොට අපි කරන්නේ ඕක මාක් කරන මේ පැත්ත. ඒතර ඔය දෙක කැපෙන තැන තියෙන්නේ. ඔන්න ඔතේ තමයි ළමයි හරියටම මේක එන්නේ. අය ඇසියුම් කර කර බලන්න දෙයක් නෑ. හරියටම ගහපු ගමන් තිතටම උත්තර එන්න කට්ටිය ඔය උත්තර ටික දීලා තියෙන්නේ. ස්කේල් එකකට දීලා තියෙන්නේ.